අයිවන් සුබ සන්ධ්‍යාවක් හැම දිනාටම. අද ටිකක් අමුතු වෙනස් දවසක් ශ්‍රී ලාංකිකයෝ හැමෝටම. නමුත් අපි කල්පනා කළා මේ ඒ දුක සෝකය සහාය සංවේගය එහෙමම තියාගෙන මේ හැන්දෑවට ආරම්භයක් දෙන්න. ඒ වගේම වැඩපිළිවෙලක් සංවිධානය කරන්න ඒ අවශ්‍යතා තියෙන අයට එහෙම නැත්නම් උපකාර අවශ්‍ය අයට සහාය දෙන වැඩපිළිවෙලකුත් මේ ඔස්සේම ගොඩනගන්න. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් පසුවට අපිට පුළුවන් වැඩසටහන දැන් ආරම්භ කරන්න පුරුදු පරිදි අපි ටිකක් අර තැනත් වෙනස් කරලා ගත්තේ මොකද දැන් මේ දවස්වල රස්නේ නිසා ටිකක් ඇතුළට ඇවිල්ලා බොහොම විවේකීව නිදහස්ව ගීත අහන්න කතා කරන්න පුළුවන්කම තියෙන නිසා අපි සාමාන්‍යයෙන් කොයිතරම්නම් සින්දු අහනවද දවසට නිකන් කොහොමද අපිට සින්දු ඇහෙන්නේ කියලා මතක් කරාම දැන් ලංකාවේදී නම් මම හිතනවා සෑහෙන ප්‍රමාණයක් අපි සින්දු අහනවා ඇහෙනවා සමහර වෙලාවට අහනවට වැඩිය ඇහෙනවා වෙන්න පුළුවන් මොකද වටපිටේ හැම තැනම සින්දු මත පදනම් වෙච්ච විනෝදාස්වාද වටපිටාවක් ගොඩනංවන නිසා. නමුත් මෙහි ආවයින් පස්සේ අපි සින්දු අහන්නම ඕන සින්දු ඇහෙන්න නම්. හැබැයි සින්දු අහන්න අපිට කෝ වෙලාවක් සින්දු අහන්න රස විඳින්න ඒ ගැන කතා කරන්න කෝ අපිට වෙලාවක්. ඉතින් ඒ නිසා තමයි අපිට මේ සින්දු අහන හැන්දෑවක් ඕන කළේ. ඒ වෙනුවෙන් තමයි සින්දු 4ක ආදරය නමින් අපි වැඩසටහනක් සංවිධානය කළා. සින්දු ගැන අපිට කතා කරන්න පුළුවන් සංවාද සභාවක් නිර්මාණය කරන්නට කල්පනා කළේ. ඉතින් මේ සඳහාද අපි ආරාධනා කරා දෙදෙනෙකුට. එක පැත්තකින් දිලිනි ලක්මාලි තිරිමාන දිලිනි ගැන මම අඳුන්වලා දෙන්නට ඕනේ නැහැ. ලංකාවේ රංගන ක්ෂේත්‍රයට හුරු ඇහැක් තියෙන හැමෝටම දිලිනි හුරුයි. 2010 මට මතක විදියට රාජ්‍ය නාට්‍යවලදී හොඳම නිළිය බවට පත්වෙච්ච රංගන ශිල්පිනිය. ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ කිරුළ දිනලා ක්ෂේත්‍රයට ආපු රංගන ශිල්පිනියක්. ඉතින් ඒ නිසා ඒ සියලු කිරුළු කොහොම තිබුණත් බොහොම හිතාදරව සහෘදව එහෙදිත් මෙහෙදිත් අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කරන සහෘද ශිල්පිනියක්. අයිබෝන් ඔබට. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් අයියේ. ඒ වගේම සෑම් අයියා. සෑම් කොඩි කියලා කොඩි උඩට උස්සලා ජීවිතේ ක්ෂේත්‍රයේ Tamanට හිමි ආවේනික රටාවක් ගොඩනගාගත්ත කෙනෙක්. අර සාමාන්‍යයෙන් මේ එහෙම කොඩි කියන නම ලේසියෙන් කෙනෙකුට එන්නේ නැහැ. ඒ කියන්නේ අපි නම් කොඩි දාන්න ඕන. හැබැයි ඔබට ඉබේටම කොඩියක් තියෙනවා නමත් එක්කම. ඉතින් ඔහුත් බොහොම ආදරෙන් අපේ ආරාධනය පිළිගත්තා. බෑ බෑ කියමින් උනත් අයිවන් සෑමයි. අයිවන්. හොඳයි. ඉතින් අපි මේ සින්දු ගැන කතා කරන්න ඉස්සෙල්ලා මට හිතුණා මේ සෑම් අයකින් පටන් ගන්න. මේ සාමාන්‍යයෙන් මේ ඕනම කෙනෙකුට තියෙනවනේ විනෝදයට කරන වැඩක්. එතකොට මේ සින්දු කියන්නේ ඔබේ විනෝදාස්වාද මාධ්‍යයද ඔබේ කැමති රසවින්දන මාධ්‍යයද? අනිවාර්යෙන්ම වජර. මම දන්නේ සින්දු වලට අකමැති කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා මම නම් දන්නේ නැහැ. කොහොම වෙතත් මගෙත් මං විවේක තියෙන වෙලාවට එහෙම නැත්නම් කොච්චර කාර්ය බහුල වුණත් මීටින් අතරේ ඩ්‍රයිව් කරන වෙලාවට සින්දුවක් අහන එක අනිවාර්ය දෙයක්. ඒකම මම වැඩ කරන වෙලාවෙත් සමහර වෙලාවට ගොඩක් වෙලාවට පසුබිමේ පොඩි ලයිට් මියුසික් එකක් යන වෙලාවල් ගොඩක් වෙලාවට තියෙනවා. ඉතින් මං හිතන්නේ සින්දුව කියන එක අපි මොනවා කරත් කොච්චර කාර්ය බහුල වුණත් ජීවිතයේ අංගයක්. ඒකම දැන් එහෙම සින්දු අහන්න යුගයක් කියලා එකක් තියෙනවද? මෙන්න මේ කාලේ ඒවා තමයි මම අහන්නේ. මේ කාලේ ඒවා මම අහන්නේ නැහැ. එහෙම එකක් තියෙනවද නිකන්? ඇත්තටම කිව්වොත් මම ඇත්තටම මට එහෙම විශේෂත්වයක් නැහැ. හැබැයි මගේ හැම වෙලාවෙම මොකක් හරි සින්දුවක් දැම්මොත් හරි ඇහුවොත් හරි එහෙම නැත්නම් ඒකට ගිහින් ඒකට සවන් දෙන්නේ
අර පරණ යුගයේ ගීත තමයි මට හැම වෙලාවෙම මගේ එකට වදින්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ මේ හේතුවක් අලුත් ඒවා තියෙනවද? රිජෙක්ට් කරනවා කියන එක නෙමෙයි. එහෙම හේතුවක් තියෙනවද ඒකට? නෑ එහෙම විශේෂ හේතුවක් නෑ. ඒ වුණාට මං හිතන්නේ අර ඒ කාලේ ශ්‍රේෂ්ඨයේ හිටපු ගායක ගායිකාවන්ගේ කුසලතා අපේ ඇඟවල වලට වැදිලා තියෙන්නේ. අපේ තාත්තලගෙන් අම්මලගෙන් අපේ පවුල් වලින් ආපු ඒ ගැම්ම ඒක ඒ විදිහටම යනවා. මන් දන්නේ ඒක අලුත් දෙයක් ඒකට දාගන්න මට නම් බෑ. සමහරලාට වචනවල තියෙන දේවල් වෙන්න පුළුවන්, තනුවේ තියෙන දේවල් වෙන්න පුළුවන්, ගායනයේ තියෙන දේවල් වෙන්න පුළුවන්. දැන් මේ තුන ඔස්සේනේ ගීතය ගොඩ නැගෙන්නේ. මම නම් හිතන්නේ ගොඩක් වෙලාවට මේ අර ඒකේ අර අපිට නිහංගව තියෙන අර්ථය තමයි අපි හැම වෙලාවෙම සින්දුවක් හද්දී අපි අර්ථය ගැන හිතන්නේ නැහැ. ඒ වුණාට ඕක අපේ ඔළුවේ වදිනවා කොහෙන් හරි වචනයක් හරි වදිනවා. මම හිතන්නේ ඒක තමයි මම හිතන්නේ ජීවිතේ රෙජිස්ටර් වෙන්නේ. එතනම දැන් දිල්ලිගේ පැත්තට හැලුනොත් එහෙම දිල්නි මේ දැන් ඔය කලාව කියලා කියන එක මේ පුංචි කාලේ ඉඳලම තිබුණනේ පාසල් යන කාලේ ඉඳලම. එතකොට මේ දැන් ගීත කියලා කියන එක ඔබට සමීප වෙන්නේ කොහොමද? ඔබ කැමති වෙන්නේ කොහොමද? ඔබට එහෙම තියෙනවද රටාවක්? දැන් මම මේ තෝරපු සින්දු ගැන කතා කරනකොට ඔක වඩාත් අල්ල ගන්න පුළුවන්. එහෙම තියෙනවද සින්දු වලට නිකන් එහෙම හැංගීමක් රටාවක්? මෙහෙමයි පොඩි කාලේ ඉඳලා ඇත්තටම ගීත ගායනා කරන්න කියලා කියන්නේ ටිකක් අර කලාව පැත්තට ඇත්තටම මේ අර චූටි කාලේ ඉඳලම හැකියාව තියෙනවා කියලා පොඩි කාලේ ඉඳලම කියන මං කරන කියන දේවල් වලින් දෙමව්පියෝ දැකලා තිබුණා. හැබැයි ඉතින් හැම දෙයක් එක්කම ඇවිල්ලා මම තෝරගන්නෙත් කලා මාධ්‍යයෙන් දේවල්ම තමයි. ඉතින් නර්තනය කියලා ගත්තාම ගොඩක් වෙලාවට නර්තනයත් එක්ක ගායනයේ තියෙනවනේ. ඉතින් ඒකත් එක්ක තමයි මුලින්ම ඔය ගායනය කියන දේ ඇති වෙන්නේ. හැබැයි ඉතින් ඉතින් එහාට ගිහලා දැන් අපි මේ රසවින්දනය කරන ගායනයේ පැත්තෙන් ගත්තොත් අපේ ගෙදරත් ඉතින් ඉන්නේ තනිකර එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ෆෑන්ස්ලා තමයි අපේ අම්මා තාත්තා. ඉතින් ඒ හින්දා පොඩි කාලේ ඉඳලා මට ඇහෙන්නේ පරණ ගීත, පරණ ගායිකාවන්ගේ ගීත. ඉතින් ඒ හින්දාම දෝ කොහෙද අදටත් මම වුණත් ගීතයක් අහන්න ගියාම ගොඩක් වෙලාවට වර්තමානයේට වඩා අතීතයේ තියෙන ලස්සන සින්දු වලට තමයි හිත යන්නේ තාමත්. දැන් ඉතින් මම මේ සින්දු තෝරන කතාවට නැත්නම් සින්දු කතාවලට එන්න කලින් මේ තව ආගී කතාවක් අහන්න හිතුන අර දිලනේ එන්නේ නවසීලන්තෙට පූස්පැටව් 9 දෙනෙක් දාලලු. ආදරය කරපු පූස්පැටව් 9 දෙනෙක් දාලා එන එක තමයි මං හිතන්නේ තිබුණු ලොකුම බරපතලම අභියෝගය වුණා කියලා කියන්නේ. ඉතින් මෙහෙදි ඒ වගේම යාළුවෙක් ඉන්නවා අපි දැකලා තියෙනවා සෝෂල් මීඩියා වල. ඉතින් මේ හිතවන්තකම දැන් මම එතනින් මෙහාට ආවේ දැන් අර සාමාන්‍ය අර රංගන ශිල්පිනියකට තමන්ගේ ක්ෂේත්‍රය දාලා මෙහෙට එන්න උනහින් පස්සේ දැන් ආයි ගිහිල්ලා ඉර හැංගිලා වගේ නාට්‍යයක් කරලා ඒක ජනප්‍රියම තැනට ආවයින් පස්සේ ආයෙත් ක්ෂේත්‍රය දාලා මෙහෙට අවිල්ලා සාමාන්‍ය වටපිටාවට හුරු වෙන එක කොහොමද ඔය හිත හදාගන්නේ? ඒක ඉතින් ඒකෙ මෙහෙමයි මම ඇත්තටම මගේ හස්බන්ඩ් චරිත තෝරගන්නකොට ඉතින් චරිත්ගේ රැකියාවත් එක්ක කටයුතුත් මම අඳුරගෙන තිබුණා. ඉතින් අපි දෙන්නගෙන් කවුරු හරි කෙනෙක් අපි කිරීම කොහොමද කරන්න ඕනේ මොකද එයාට එහෙන්නත් බෑ. ඉතින් ඊට වඩා මට ටිකක් ලෙහිසි මගේ වැඩ කටයුතු පොඩ්ඩක් නවත්තලා මෙහෙ එන එක. ඉතින් ඒ හින්දා තමයි මම ඒ තීරණය ගත්තේ. ඉතින් ඒ ඇවිල්ලා ඉතින් මම විශ්වාස කරනවා ඉතින් මම හරි සන්තෝෂෙන් අර පෞල් ජීවිතය කියන එක ඇතුළේ ජීවත් වෙනවා. ඉතින් ලංකාවේදී කලාකරුවෙක් විදිහට ගොඩක් වෙලාවට ටෙලි නාට්‍ය කටයුතු එතකොට එහෙම නැත්නම් ඔය ටීවී channels වලට ඒ වගේ දේවල් එක්ක තමයි ගොඩක් වෙලාවට අපේ කාලය ගත වෙන්නේ. ඉතින් අවුරුදු 16ක් පුරාවට හදාගත්ත කලා ජීවිතය ඇතුළේ කියන්නේ හරි අමාරුයි එහෙම කියන්නේ අපි පොඩි තැනින් පටන් අරගෙන ආවේ අවුරුදු 16ක් ඇවිල්ලා ඒක ටිකක් නතර කළා ඉතින් පෞල් ජීවිත වෙන කැප කරා ඉතින්. එනවා අටවුලන්නේ මම 25ක් ඉඳලා ආව නම් 16ක් ඉඳලා දැන් මොකද එන්නේ. එතකොට අපි සින්දු කතාවලට ආවහම අපි පළවෙනියට තෝරගෙන තියෙන ලස්සන සින්දුවක් තියෙනවා මේ තාත්තා වුණත් ඒක සෑම අය තෝරපු සින්දුවක් මේ හරි ඔව් When we saw talking about to be guardian that putting out to that kid මයික් එක ඕනද? මම අයෝ හයි වජිර අතරම සුපුරුදු විදියට මෙතස් පාර පටන් ගත්තා. ඒ වගේම ලංකාවේ සිද්ධිය ගැනත් කරුවා. නමුත් අපිට මගහැර යා නොහැකි කාරණාවක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒකත් මතක් කළ යුතුයි. අර හැමදේම කලට වෙලාවට වෙන්න ඕන වගේ මේකත් මම හිතනවා අපි පවත්වන පළවෙනි වැඩසටහන මේ සිද්ධියෙන් පස්සේ ඒ නිසා අපි ඒක මොකද ඇක්නොලෙජ් කරන්න ඕනේ.
ඕගොල්ලන් කවුරුත් දන්නවා ඇති ලංකාවේ තිබ්බා කලා ශිල්පීන් ඇගීමේ මම හිතනවා ගිනිපෙත්තට ගිය සම්මාන ප්‍රදානෝත්සවයක්. ඉතින් ඒකේ අපේ අතරකින්න කෙනෙකුත් සම්මානයක් ලැබුවා. ඉතින් අපි ඒක ඇක්නොලෙජ් කරන්න ඕන. මම කියන දේ තමයි ලෝකේ බොහොම අතලොස්සක් පිරිසක් තමයි බොහොම දශම ගානක පිරිසක් තමයි තමන් ඉන්න ක්ෂේත්‍රයෙන් උඩටම යන්න පුළුවන්. ඉතින් එහෙම ගිනි පෙත්තරම ගිය කෙනෙක්ව ඇක්නොලෙජ් කරන්න තමයි ඕනේ. ඉතින් මේවර ජනාධිපති රූපවාහිනී සම්මාන වලදී ජනප්‍රියම නිවේදකයාට සම්මාන ලැබූ අපේ වජිර අපි ලොකු අත්පොනසනාවක් දීලා මතක් කරන්න ඕනේ. මොකද අතරම වජිර අපේ අතර ඉන්න අපිට ලොකු ආඩම්බරයක්. වජිර කැමති නෑ මේ වැඩි කියනවට. නමුත් අපි ඒක පසස යුතු කාරණයක්. වජිරගේ වටිනාකම අපිට තවත් දැනෙන තව පිරිසට අතර යන්න ඕන දෙයක්. ඉතින් අපි ඉතාමත් භාග්‍යවන්තයි ඌ අතර ඉන්න එක. ඉතින් වජිර all the best. තව දුරටත් මේ කලා ක්ෂේත්‍රයේ ඇඳිලා අපිට අපේ රට වෙනුවෙන් අපි වෙනුවෙන් යමක් විනෝදාස්වාදයක් වගේම දැනුම ගෙනෙන එකක්. වජිර කවි වැඩසටහන් වලට වගේම වජිර මුලින්ම වනා සහ පොය දිනේ වැඩසටහන් ඕගොල්ලන් බලලා තියෙනවද දන්නේ නැහැ. ඒවා සෑහෙන කාලයක් කරලා තමයි වජිර කවිය ලංකාවේ උඩට ගෙනාවේ වජිර කියලා මම කියනවා. මේ කාලේ කවියට තිබ්බ මාර තනක් දැන් ඇවිල්ලා තියෙනවා. ඒ ලොකු පිරිසක් ඒ පස්සේ බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ කවියට ජීවයක් දුන්නේ වජිර. ඉතින් ඒ සම්මානය ජනාධිපති දෙන්න ඉස්සෙල්ලා අපි දීලා තිබ්බේ. හැබැයි අපිට ආඩම්බරයක් වජිර. ස්ක්‍රිප්ට් එකට පිටින් වැඩ කරන්න ඔට්ටු නෑ. වැඩේ පටන් ගන්න ආයෙත් මුලින් ඉඳලා ආයෙ යන්න වෙනවා. හොඳයි අපි මේ ස්තුති සම්මාන නම් ඉතින් කොහොමත් හම්බෙනවා. ගන්න නොගියත් ගන්න ගියත් අපි හැමදාම ඒ ගමනේ එහෙමම යන එක තමයි වටින්නේ. ඇත්තටම මේ සතුට තියෙන්නේ සම්මානට වැඩිය ඒ කවියට ඒ තන හදලා දෙන්න පුළුවන්කම ලැබීම ගැන. හොඳයි අපි යමු ආපහු වැඩසටහනට. මේ තාත්තා වුණත් අහලා ඇති සින්දු මම හිතන්නේ හැමෝම අහලා ඇති තාත්තා වුණත් මාබත තාත්තා වුණත් මාබත සරි කරන තාත්තා වුණත් මාබත සරි කරන කියලා එකපාරටම නිකන් අර වචනාර්ථය කොහෙන්ද කඩාගන්නේ කියලා වගේ එකක් තියෙනවා. තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින්න. මෙහෙම ආව ගමන් තමයි ටක් ගාලා අපිට මේ වැඩේට එන්නේ නේද? එතකොට මේ තාත්තා කෙනෙක්ට විවිධ විදියට මේක අර්ථකථනය කරන්න පුළුවන්. සමහර වෙලාවට තාත්තා කියලා කිව්වහම තමන්ගේ තාත්තට යන්නත් පුළුවන්, තමන් තාත්තට එන්නත් පුළුවන්, නැත්නම් වෙන තාත්තලා දිහා බලාගෙන මේක ගැන කතා කරන්නත් පුළුවන්. ඔබට කැමති තැනකින් පුළුවන් මේ ගැන කතා කරන්න. මම හිතන්නේ දිල්නෙත් ඒකට හවුල් වෙයි. වජිර මම පටන් ගන්නම් මේක මේ මගේ තැනින්ම පටන් ගන්නම්කෝ. ඉතින් මම තාත්තා කෙනෙක්නේ. ඉතින් මේ සින්දුව ඇත්තටම මට ගොඩක් සමීපයි. ඉතින් ඒකේ හේතුව වෙන්නේ දැන් තාත්තලා කොච්චර මහන්සි වෙලා වැඩ කරත් ගෙදරක් ගෙනියන්නේ අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් සමහරවිට හැම වෙලාවෙම ගෙදරක ටිකක් අඩු තක්සේරුවට ලක් වෙන කෙනෙක් එයාගේ කරන වැඩ. විශේෂයෙන්ම අම්මා කෙනෙක් ගෙදර ඉඳන් ළමයි බලනවා නම් ඒක ඊටාම අඩු තක්සේරු වෙන දෙයක් තමයි ලෝක හැමතැනම. ඉතින් ඒ තත්ත්වෙන් බැලුවාම තාත්තා කෙනෙක් කොච්චර හම්බ කරලා සල්ලි ගෙනාවත් කෑම බීම ගෙනාවත් අර අම්මා කරන කටයුත්ත වටිනාකමක් දෙන කවියක් තමයි මේක, සින්දුවක් තමයි මේක. ඉතින් ඒ හින්දා මේ සින්දුව මම දකින්නේ මගේ වයිෆ් චංගට බොහොම සමීප දෙයක්. ඕක පොඩ්ඩක් තව ඉදිරියට ගියොත් ඊළඟ පේලි ටිකට ගියොත් කියට ගමන් නැද්ද ඊළඟ පේලි දෙකට ගියොත් ඕකේ තියෙනවා මේ මට පෙර උරුමාලය දරු කැලට දෙමින්. මෙතන පොඩි ඉරිසියා ගතියකුත් පොඩ්ඩක් එනවා. ඒ කියන්නේ යාළු වෙලා බඳින්න ඉස්සෙල්ලා එහෙම මට දීපු ආදරය දැන් මට නෑ වගේ පොඩි ගතියකුත් එනවා. හැබැයි ඒක ඊළඟ වචන පේලියෙන් ඒක මැඩපවත් වෙනවා. මොකද
කවියා ගායකයා එකට අර්ථයක් දෙනවා ඒක එහෙම වුණත් ඒක අම්මා කෙනෙක් ළමයෙකුට දෙන ආදරය ඊට වැඩිය ගොඩක් වටිනවා කියන එක. අන්න එතනයි මට තියෙන එතන ඒක විශේෂත්වය මේ කවියේ. හොඳයි. ඇත්තටම මේ දැන් ඔය කොටස තමයි දැන් තාත්තා කෙනෙක් වුණයින් පස්සේ ප්‍රේමවන්තයා අහිමි වෙනවද කියලා කියන කොටසනේ ඔය තන තියෙන්නේ නේද? තාත්තා කෙනෙක් ඒ කියන්නේ ප්‍රේමවන්තයා අපේ ජීවිත භූමිකාවේ ප්‍රේමවන්තයා අහිමි වෙනවද තාත්තා වුණයින් පස්සේ? ප්‍රේමවන්තයාට ඔහු අහිමි වෙනවද තාත්තා වුණයින් පස්සේ? මෙහිම මේ කලාත්මකව බලන්න මේ ගීතය ඇතුලේ උත්සාහ කළාද කියලා හිතනව නේද? දිල්නේ ඔව් ඉතින් ඒක මෙහෙමයි ගොඩක් වෙලාවට ඇත්තටම පෞද්ගලික ජීවිතයක් ඇතුලේ අම්මා කෙනෙක් උදේ නැගිට වෙලාව ඉඳන් රැය නිින්දට යනකම් ඇයේ අතින් වෙන කාර්යභාරය ඒක ඇත්තටම වචන වලින් නිම කරන්න බෑ. ඉතින් ඒකට එයායි කරන දේ පිළිබඳව හැඟීමක් දැනෙන දෙයක් තමයි මේ රචකයා පද රචනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ සැමියා විදිහට ඇය කෙරෙහි ඇය පිළිබඳව දක්න දැක්ම. ඉතින් එතනදී පද ටික ඇත්තටම පෞද්ගලිකයක් ඇතුලේ හරි ලස්සනට ඒක විඳින්න පුළුවන් විදිහට රසට ගැලපිලා තියෙනවා. අතර මේ අපි ඔඩියන්ස් එක පැත්තට ආවොත් එහෙම මේ දැන් එහෙම හැඟීම් තියෙනවා නම් මේ සින්දුව ගැන අලුත් හැඟීම් තියෙනවා නම් අලුත් අදහස් තියෙනවා මම වචන ටික කියාගෙන යන්නම්. මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑදාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැඟී ළඟින් හිඳ මගේ හිස සිඹින සඳ. මේ සාමාන්‍යයෙන් සින්දු අහනකොට සින්දුවල වචන වලට ගියාම මේ ගීතේ හැංගීම හරි ළඟට දැනෙනවා. දැන් මේ වගේ ගීත එක්ක මම හිතන්නේ මේ වගේ සින්දුවක් දාලා ගේ ඇතුලේ මේ සක්මන් කරාම බිරිඳගේ මෝඩ් එකත් වෙනස් වෙනවා. අනිවාර්යයෙන්. මොකද ඇයට දෙන ගෞරවය නෙමේ මේ සින්දුව ඇතුලේ තියෙන්නේ නේද? එතකොට දැන් එහෙම බැලුවහම දැන් ওই වගේම සින්දු කීපයක් මතක දන්නේ නැහැ ඔබට මේ තව සින්දුවක් තියෙනවා මේ රූම් පෙත්ත කැරකෙනවා කොම්පිට්ටු ඉදි වෙනවා අම්මි නුඹට සුරංගනා කතා කියනවා. මේකත් තාත්තා කියන්නේ මේ ගෙදර ඇතුලේ මේ වගේ කතාවක්. හැබැයි මේ ඒකේ තියෙනවා අර මම කියපු නෝක් කඩුව. ඒක තියෙනවා පුංචි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා එදා වගේ නෑ මාත් එක්ක බොළඳ වදන් දැන් කියන්නේ නෑ. එතකොට අර තාත්තයි මේ තාත්තයි මේ ගීතේ අර ටිකක් ප්‍රේමවන්තයා ඉස්මතු වෙනවා තාත්තට වැඩිය. එතකොට සුදු කොට රැලි ගව් මෑඳන් පාසල් ගිය කාලේ වගේ hina වෙන්නේ නෑ. නොරා රැඳුණු කෝල බැලුම් දැන් හෙලන්නේ නෑ. ඒ කියන්නේ තාත්තා මා රවුලක ඉන්නේ. තාත්තට දරුවා වයින් පස්සේ අහිමි වෙලා තියෙනවා පෙම්වතා. දැන් ඒ ශෝකයේ තමයි එතන තියෙන්නේ. මම තව ගීතයක් ඒ ළඟ යන එකක් උදාහරණයකට ගන්නම්. අපි ගොඩක් වෙලාවට අහලා තියෙන්නේ පෙර දිනයක මා පෙම් කළ යුවතිය සියපුතු නලවන. දැන් ඒක අපි අහපු කොන්ටෙක්ස්ට් එකෙන් අයින් කළා මේ කතාවට මේ සන්දර්භය ඇතුළට දාලා බැලුවොත් පෙර දිනයක මා පෙම් කළ යුවතිය කියන සින්දුව නිකන් දාලා බලමු අපි ඒක ඇතුළට. ඒ කියන්නේ දැන් මේ අපි තාත්තා වුණත් මාපත සරි කරන කොම්පිට්ටු රූම් පෙත්ත උඩ යනවා කොම්පිට්ටු ඉදිනවා ඒ වගේම දැන් ගේ ඇතුළක මේ පෙර දිනයක මා පෙම් කළ යුවතිය සින්දුව කිව්වොත් කොහොම වෙයිද? ගේ ඇතුළක. ඒ කියන්නේ පරණ පෙම්වතියක් ගැන කියනව එකක් නැතුව නිකන් අපි හිතලා බලමු ගේ ඇතුළේ කියනවා නම් පෙර දිනයක මා පෙම් කළ යුවතිය සියපුතු නලවනවා. වෙන්න පුළුවන් නේ. අම්මා දරුවා නලවනවා. එතකොට තාත්තා ඉන්නවා. එතකොට මගේම ගීයක් නැලවිලි සරේ නෑතින් මතුවෙනවා. එකක් වෙන්න පුළුවන් ගේ ඇතුලේ. එතකොට නුරාව වෙනුවට ඉන්දුනිල් දෙන යන දයාව වැහෙනවා. සිනා සුනේමි මම අවිහිංසකය කෝල බැලුම් හෙළුවා. එකක් වෙන්න පුළුවන්. එතකොට හිරුට්ට සඳුට නොකියා හොර රහසේ කාලය වියකිනවා. net අදහන්නට බැරි ලෙස රූසිරි කෙමෙන් මැකී යනවා. එකත් හරි. නේද? ඒකත් බලන් ඉන්නකොට සමහර වෙලාවට අර දැකපු පෙම්වතියම මවක් වෙලා තරමක වෙනස් ස්වභාවයන් දකින්න පුළුවන්.
එදා වගේ තවමත් වැට අද්දර නාමල් පෝදිනවා නොකා නොබී දුක් විඳ අතීතයේ අලි මට සිහි වෙනවා. දැන් මම පෞද්ගලිකව දැන් මේ තුනම එක ළඟ දාලා බැලුවාම සුනිල් සරත් පෙරේර මහත්තයා තමයි මේක ලියලා තියෙන්නේ. සුනිල් සරත් පෙරේර මහත්මයාගෙන් අහනවලු ඇත්තටම මේ ගීතයේ ඉන්නේ ඒ කියන්නේ තමන්ගේ නිවස ඇතුලේ ඉන්න තමන්ගේ බිරිඳද එහෙම නැත්නම් පරණ පෙම්වතියද කියලා. ඊට පස්සේ සුනිල් සරත් පෙරේර මහත්තයා කියනවලු ඕන කෙනෙක් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගීතයක අර ਵਿਚාර දෙන්න හොඳ නැහැ කියලා කියන්නේ ඒකනේ. ඒ කියන්නේ ගීතයක් ඇතුලේ අපිට කැමති එක තමයි අපි ගන්නෙ සින්දුවේ. ඒ කියන්නේ දැන් පෙර දිනයක මම අහනකොට නෙමෙයි දැන් සෑම්මයිට සමහර වෙනස් හැඟීමක් තියෙන්න ඇති ඒකේ. ඔව් දැන් ඔයා කියනකම් මං අනිත් පැත්ත තමයි හිතයි. දැන් තමයි හිතෙන්නේ ඇත්තටම මේ අපි සාකච්ඡා කරන සින්දුවේ අර්ථයම එතනක් තියෙනවා. අර පොඩි අර Tamanට නැතිවිච්ච දෙයක් ගැන කතා කරන ගතියක් විතරයි එතන තියෙන්නේ. ඔව් දැන් අර කියනවනේ මේ ආදරය වේදයකි මොනවාද මේ වැළඳුනොත් නිදන්ගත රෝගයකි කියලා. දැන් ආදරය වේදයක්. ඒ කියන්නේ මේ මොකක් හරි ක්‍රම වේදයක් කියන්නකෝ විද්‍යා වේදයක් කියලා කියනවා. ආදරය වේදයක්. ඒක වැළඳුනොත් ඒක නිදන්ගත රෝගයක්. එහෙමනම් පස්සේ ඒ නිදන්ගත රෝග ලක්ෂණ තැන් වලින් මතුවෙනවා. එතකොට තාත්තා වුණා කියලා ඒක අමතක කරන්න බෑ. දැන් හැබැයි දැන් මේ ගීතේ බැලුවාම දැන් ගෘහණියගේ පැත්තෙන් අම්මගේ පැත්තෙන් අම්මලා කරන කැපකිරීමට මේ ගීතේ සාධාරණ වෙලා තියෙනවා කියලා හිතනවද දිල්නි? කොයි ගීතේද? පළවෙනි ගීතේ. පළවෙනි ගීතේ. මේ මට හිතෙන විදිහට ඇත්තටම මේ ඇගීමක් කරන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. මොකද ඇය කරන දේ බිරිඳක් වශයෙන් ඒ දකින කෝණෙන්නේ ඇත්තට මේ ගීතය රචනා වෙලා තියෙන මට හිතෙනවා ඇයට යම්කිසි ගෞරවයක් ලබා දීම පිණිස මේක ලියවෙන්නේ නැති කියලා. ඔකේ තියෙන ඊළඟ ලස්සන කොටස තමයි මේ ගීතය ලියපු මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා විවාහ වෙලා නැහැ. එතකොට ඔහු මේ කොන්සෙප්ට් එක මේ කතාව කොහොමද ගෙනාවේ කියලා අපිට හිතනවා. ඒතර අත්දැකීමකින් නෙවෙයි වෙන්නේ නැති ඔහු ලියන්නේ. හැබැයි දැන් අපි හිතමු මෙහෙම මේ කතාවේ නම් ගම් නැතුව හිතන්න මෙහෙම තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ තාත්තා බිරිඳව දාලා යනවා. ඒතර අම්මා දරුවෝ රකින්නවා. ඒතර එහෙම තැනකින් ආවත් මේ ගීතේ යම් තැනකට එන්න පුළුවන්. ඒ වගේම තාත්තා විසින් ගෞරවණීයව මේ කතාව කියනවා වෙන්නත් පුළුවන්. ඉතින් අපිට අර සින්දු කියලා කියන දේවල් ඒකමානීව එහෙම නැත්නම් එක පැත්තකින් එක කෝණකින් අල්ලන්න බෑ. එක තැන් වලින් අර බහු රූප බහුමානීය බහු රූප වලින් ඇල්ලුවාම එක විදිහට හිතුවාම මේ සින්දු අස්සට හරි ලේසි එබෙන්න මම කැමතියි සින්දු අහන්න අවස්ථාව හදාගන්න. අපි දොන් ඇවිත් ඉන්නවා දොන් පතිරණ සහෘදයට අපි ආරාධනා කරනවා මේ ගීතය ගායනා කරන්න. ගීතය අහලා අපි ඔබත් එක්ක ගීතය ගැන කතා කරන්න සූදානම් වෙනවා. තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුබයි මගේ දරු දෙරියන් රකින්න. තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුබයි මගේ දරු දෙරියන් රකින්න. මත පෙර උරුම ආලය දරු කැලට දෙමින් රැදහවල් දෙකේ වෙහෙසෙන
විටදි නොමින් ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැඟේ ළඟින් හිඳ මගේ හිස සිඹින සඳ තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දෙරියන් රකින්න තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින්න සුතීදොන් ලස්සන්ට ගීතය ගායනා කළා. ඒ වගේම අර අපි කතා කරපු කතාවට ලස්සන හැඟීමක් දුන්නා. දැන් ඒ අපි කතා කරපු ඔක්කොම ටික එක තැනකට එකතු කළා වගේ හිතුණා. ඒ අදහසත් එක්ක ඇත්තටම අද මේ තෝරගත්ත සින්දු අතර නිකන් පොඩි පවුලේ කතාවක් වගේ පේන්නේ. ඒ කියන්නේ මේ අපි ගියක් ඇතුලේ ජීවිතයක් ඇතුලේ සැමියා බිරිඳ දරුවෝ මේ පවුල අපේ මේ මානව සම්බන්ධතා පිළිබඳව වඩා හොඳින් කතා කරන්න පුළුවන් ගීත ටිකක් තමයි අපිට මුණ ගැහිලා තියෙන්නේ. මම කැමතියි මේ තාත්තා වුණත් ගීතය ගැන මේ ඔබේ අදහසකුත් එනවා නම් ওই පැත්තෙන් ඊට පස්සේ අපිට ඊළඟ ගීතයට යන්න පුළුවන්. ඔවයිස්. නෑ. වචේ මම වචේ අල්ලපු කෙනින්ම ගන්න. තාත්තා වුණාට පස්සේ ප්‍රේමවන්තය අන්ත කියලා. එතන බාහිර වචන නැහැ කියන්නේ. මොකද ප්‍රේමය කියන එක වදන්නා විකාකාරයි. ආදරය කියන එක වයස අනුව අපිට විචාර ගන්න පුළුවන්. යම් මම හිතන්නේ බඳිනකම් තියෙන සිතුවිලි බැලුවාට පස්සේ තියෙන සිතුවිලි ළමයි හම්බුනාට පස්සේ සිතුවිලි ළමයි බඳින සිතුවිලි විකාකාරයි. මොකද මම දැන් අර තුනම පහු කරලා අන්තිම එකේ ඉන්නේ. තුනම පහු කරලා අන්තිම එකේ ඉන්නේ. ඒක තමයි මම දන්නවා ඒක. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මම මේ අම්මගේ නවතක් සේවක් නෑ. අම්මා වචන නෑ. ඒක වෙනම ලෝකයක් විතරයි. නමුත් තාත්තා කිව්වම මම කියන්නේ තාත්තා කියන්නේ නිහඬ ශක්තිවන්තය. නිහඬව දරාගන්නේ. නිහඬ ශක්තිවන්තය. යා කියන්නේ යා කතා කරන්නේ කවදාවත්. මගේ තාත්තත් එහෙමයි. මම අපි නුවණත් එක්ක වෙලා ගිහිල්ලා කිව්වට පස්සේ මම යාමෙන් බැලුවා බලගු ඉතින් බඩේ කිව්වා. එච්චර දීපුත්තරේ ඒ කියන්නේ මම මෙහෙම කර ඔයා තමයි කරමු ඕන දෙන්නේ කියලා. කිසිමයි. ඉතින් ඇත්තටම ඔය සිංහෙන් කියන එක අපි හරියට බැලුවොත් එහෙම තාත්තා ගැන උපරිමයි කියනවා. ඒ කියන්නේ ඊට යහ නැහැ. තාත්තා ගැන අපිට එහෙම වචන කියලා නිම කරන්න බෑ. සිංහවත් ගන්න බෑ. මම කියන සිංහයේදී එතෙන්ටම අපි යනවා. ඒක තමයි අල්ලපු දැන් මම හරි ආසයි. තාත්තෙක් වුණාට පස්සේ ප්‍රේමවන්තය අමතක කරන්නේ නැහැ. ප්‍රේමවන්තය නෑ. ප්‍රේමවන්තයලා එකම දේ ඒතොර එක ප්‍රේමවන්තයයි. ඒක අමතක කරන්නත් එපායි. දැන් ඇත්තටම දැන් ඔය ප්‍රේමවන්තයා සහ තාත්තා දැන් එහෙම කිව්වහම දැන් ඔය කතාව දැන් මම ඊළඟ අදහසකට එනවා ඔඩියන්ස් එකට පොඩි මැද කැලලක් කරනකොට දැන් මම ඉන්නේ ඕකේ දැන් අර බැලුවහම දැන් පුතාලා එහෙම මටත් වැඩි උසයි. දැන් ඒ එහෙම බැලුවහම
ඒ කාලයට දැන් උන් තමයි අම්මත් එක්ක ප්‍රේම කරන්නේ. ඒ කියන්නේ ඒ ආදරය, ඒ කියන්නේ ඒ අය දැන් අපි මනෝවිද්‍යාත්මකව ගත්තොත් ඕක ටිකක් ගැඹුරට ගිහිල්ලා කොල්ලෝ ආදරය හොයන්නේ අම්මගෙන්. අම්මා දෙන ආදරේ තමයි කවදක හරි කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. කොල්ලෝ එහෙම හොයාගෙන ගිහිල්ලා ඒ වයිබ් එක හම්බුනේ නැති වුණොත් සුම්ම තමයි. ඒ කියන්නේ ඒ වයිබ් එක අම්මා දෙන කොටස හම්බුනේ නැත්තම් කවදක හරි තමන්ගේ පාර්ට්නර්ගෙන් එක මාර තැනකටපත් වෙනවා. ඕකේ අනිත් පැත්ත. ඕකේ අනිත් පැත්ත දූලා තාත්තා එක්ක බැඳෙනවා. දූලා තාත්තත් එක්ක බැඳිලා ගිහිල්ලා නේද? අපිට ඔක සින්දුවෙන් කතා කරන්නත් පුළුවන්. මම මේ මතුවෙච්ච නිසා කියන්නම්. ගිහිල්ලා ඊට පස්සේ දූලා තාත්තගෙන් හම්බෙච්ච කොටස තමන්ගේ ස්වාමීන්ගෙන් හම්බුනේ නැති වුණොත් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ගොඩාක් වෙලාවට කියන්නේ මේ වයිෆ්ලා හස්බන්ඩ්ගේ අම්මට තාත්තට බැන්නට කමන්නේ. හස්බන්ඩ් වැරදිලාවත් වයිෆ්ගේ අම්මට තාත්තට හැම බයින් දැස් වෙන්න එපා. ඉවර කාලහමාරයි කියලා තමයි කියන්නේ එතකොට. ඒ කියන්නේ ඒක ඒ තරම් මොකද දූලා හරි තදින් අල්ලන් ඉන්නවා සමහර වෙලාවට මේ දෙමව්පියෝ තාත්තා. මොකද එයානේ අතහැරලා දාලා එන්නේ. ඒතර අර හරි ඉමෝෂනල් ඒ කොටස. මම කැමති මේ සින්දුවේ ඔබේ අදහසුත් තියෙනවා නම් අපි කතා කරගෙන යමු නිකන්. අපි ලොකු ඔඩියන්ස් එකක් නෙවෙයි නිකන් ඒ නිසා නිකන් හිතන දේවල් කතා කරගෙන යමු. එතකොට අපිට මේ සින්දු ගැන අදහස් බෙදා ගන්න හරි ලේසි පහසුයි. එහෙම තියෙනවා නම් කියන්න. වචන පොට්ටුටි ඔය එතන සඳහන් වෙච්ච දෙයක් ගැන මම ටිකක් කියන්න මේ අර තාත්තා කියන්නේ නියම දරා ගන්න නියම ආදරේ කාදුයි එන්නම් නැති කෙනෙක් කියලා ගොඩක් වෙලාවට බලතර මේ සංස්කෘතිය සඳහන් කරන තාත්තා නියම තාත්තගේ ආදරේ නියමයි කියලා. ඔව් මම හිතනවා මේ ඒක අපේ සංස්කෘතියෙන් එන දෙයක් නෑ. මේ නියම ආදරේ වැඩකුත් නෑ. ආදරේ පෙන්නන්න දරුවන්ට. නැත්තම් මරු ලොකු වෙලා ගියන් පස්සේ ඊට පස්සේ අර ඔය ආදරේ නැත්නම් ඒක අතරමං වෙන්න පුළුවන්. මම දැන් තමන්ගේ ආදරේ දරුවන්ට පෙන්නන දෙන්න. එහෙම නැත්තම් ඒ නිහඬ මම කමෙන්ට් කරපුවා අපි කියන එක මේ මොකක්ද ආදරේ නිහඬයි. මේකන එක නිමලාගේ හඳනකලා කීයද දෙයක්. හොඳයි ස්තුතියි. එහෙනම් අපිට පුළුවන් ඊළඟ සින්දුව පැත්තට යන්න. ඊට කලින් මේ දැන් ඔය කියනවනේ අර දරුවෝ ලැබුණාම එහෙම නැත්නම් අම්මා උණයින් පස්සේ තාත්තා උණයින් පස්සේ උන්ගේ ජීවිතයේ එක කොටසක් ඉවර වෙනවා කියලා කිව්වා කියනවනේ. දැන් ඒක නිසා දැන් මේ අලුත් પરම්පරාව කොහොමද මේක දිහා දකින්නේ? මට මේ නවසීලන්තේ කවි පොතක් කියලා තිබ්බා බදුර් නිෂා අබ්දුල් අසීස් කියලා. අය බදුල්ලේ ඉන්න ටීචර් කෙනෙක්. මගේ කවි 10ට ප්‍රෝග්‍රෑම් එකට ආපු ටීචර් කෙනෙක්. මෙයා ඉස්කෝලේ උගන්වන සිංහල උගන්වන මුස්ලිම් ටීචර් කෙනෙක්. හරි ලස්සන කවියක් හම්බුණා මට මේ තනිකඩ නිදහස කියලා. මම මේක කියලා ඊළඟ සින්දුවට යන්නම්. සාරි එකක්වත් නැතුවට නම නම් සාරි ගප්පි. සාරි ගප්පින්ට සාරි එකක්වත් නැහැනේ. හැබැයි නමට සාරි ගප්පි. සාරි එකක්වත් නැතුවට නම නම් සාරි ගප්පි. කුණු ඇලේ උඩට පහලට අපි ගියේ හැපි හැපි. වැටුණත් ඉඳ හිට එහෙ මෙහෙ පාවෙන තොප්පි. රස්සාවට ඌකලේ විකුණනා එක බෝතල් කුප්පි. ඉරිදා අපේ දවස ඇහිඳිනවා අපි දෙන්නම වැල්ලේ සිප්පි. පොතක ගහන අත්සන ගැන නැති නිසා විශ්වාසයක් කසාදයක් ගැන නම් අපි කතා කළේ නෑ කාලයක්. හද්දා මගුල් කෑයත් ඉල්ලද්දි දික්කසාදයක් මොන මගුලකට බඳිනවද ඉමු ජොලියේ ටික කාලයක්. මේ අලුත් අය අලුත් પરම්පරාව මේ ජීවිත කතාව දැන් අපි මේ කතා කරනවා අම්මා තාත්තා එහෙම ජීවිතය ගැන. හැබැයි එතනින් මේ විතන් වෙච්ච ලෝකයක් තමයි අනාගතයේදී ගොඩ නැගෙන්නේ. මේකට වැරද්දක් කියන්නත් බෑ. මම මේ නිකන් කවියෙන් කිව්වේ. ඒ කියන්නේ අදහස් කියලා කියන දේවල් ප්‍රතිබද්ධයි. මේ පැත්තෙත් තියෙනවා අර පැත්තෙත් තියෙනවා. එක එක්කෙනාට ආවේනිකව ඒවා මතු කරන්න පුළුවන්. අපි දැන් ඊළඟට යන්නේ තව ලස්සන ගීතයක් අහන්න. ඒකත් ප්‍රේමය ආදරය තමයි එතන තියෙන්නේ. ඒ ආදරේ හරි අමුතුයි. යශෝදරාගේ ආදරය. ඇයි මෙහෙම සින්දුවක් ගැන කතා කරන්න හේතුනේ දිල්නි? වජිරේ ඇත්තටම ඔයා මුලින්ම කිව්වහම ගීත දෙකක් තෝරගන්න කියලා කිව්වම ඒක හරි අසීරු කාරණාවක් වුණා. මොකද මම ඇත්තටම ආස කරන ගීත ගොඩාක් තියෙනවා.
හැබැයි අතරනොත් ඉතින් මම හිතුවා අද මේ වගේ සැන්දෑවකට මේ වගේ ගීතයක් තෝරගත්තොත් හොඳයි කියලා. මම ඒක තමයි සනත් නන්දසිරි මහත්මයාගේ යශෝදරා කියන ගීතේ තෝරගත්තේ. අපි ඉගෙන ගන්න කාලේ ඉඳලා මම බුද්ධ ධර්මයේ ඉගෙන ගන්න කාලේ ඉඳලා යශෝදරා දේවිය කියලා කියන්නේ අපි පොඩි කාලේ ඉඳලා අපේ අධ්‍යාපනයේත් එක්කම අපිට එන චරිතයක්. ඉතින් කාලයක් යනකොට මේ යශෝදරා කියන චරිතාපදානය හරියට අපි විග්‍රහ කරලා සහ හරියට එදිහා බැලුවොත් ඒක කොයි වගේ චරිතයක්ද කියන එක පිළිබඳව ඒක විස්තර කරන්න හරි අමාරුයි. හැබැයි ඉතින් අර මට දැනෙන දේ අනුව මගේ අදහස අනුව යශෝදරා දේවිය තමයි මම දැකපු යශෝදරා කුමාරිය. ඊට පස්සේ ඇය විවාහ වුණාට පස්සේ යශෝදරා දේවිය, සිදුහත් කුමාරයාගේ බිරිඳ වුණාට පස්සේ යශෝදරා දේවිය. ඉතින් එතනින් එහාට අවුරුදු 16 දී කසාද ජීවිතයට එළඹිලා අවුරුදු 29 දී තමන්ගේ පළවෙනි දරු උපත රාහුල කුමාරයා ලැබෙනකොට සිදුහත් කුමාරයා ගිහිගෙයි නික්මෙනවා. ඉතින් එදෙන් පටන් ඇය තමන්ගේ දරුවත් හදාගෙන ඒ කියන්නේ තමන්ගේ ස්වාමියාගේ ගමනට උදව් කරපු එක විවිධ අර්ථකථන තියෙනවා. හැබැයි මම දකින විදිහට යශෝදරා දේවිය තමයි අර අපි අර හදවතේ අර හැංගිලා තියෙන දුක එක මං හිතන්නේ ඇය කොතනකදීවත් ඒක පෙන්වන්න ගියා කියලා. හැබැයි අන්තිමට තමන්ගේ පුතාවත් බුදුහාමුදුරුවොත් එක්කම සසුනට යවලා ඉතින් සෑහෙන්න කැපකිරීම විවිධ තැන්වලින් ඉවසා දරා ගැනීම, කඳුළු හංගා ගැනීම, එතකොට ඒ විඳ දරා ගැනීම හැම දෙයක්ම විවිධ පැතිකඩයන් ඔස්සේ විඳ දරාගෙන සිටි කාන්තා චරිතයක් විදිහට මගේ ජීවිතේ මම දකින්නේ යශෝදරා කුමාරිය. ඉතින් ඒක විවිධ විදිහටයි අර්ථකථනය කරන්න පුළුවන් විවිධ පැතිවලින්. හැබැයි මම කැමැතිම ඇහුවොත් ඔයා කාටද කියන්නේ අපි හිතමු මට යම් කිසි දෙයක් ගන්න පුළුවන් චරිතයක් විදිහට කවුරු හරි ඉන්නවනේ මං කියන්නේ යශෝදරා. දැන් ගොඩක් වෙලාවට කියනවා මේ පිරිමි හැමතිස්සෙම අපේක්ෂා කරන්නේ යශෝදරා කුලේ කාන්තාවක් කියලා. එහෙම කියනවනේ යශෝදරා කුලේ කාන්තාවක් තමයි අපේක්ෂා කරන්නේ. මොකද හේතුව පතිවෘතාව නිසා. දැන් අපි කියනවා දැන් පතිදම් කියන්නේ ස්වාමියාට තියෙන ගරුත්වය ඒක වෘතයක් විදියට භාවනාවක් විදියට ආරක්ෂා කරන ලෝකේ එහෙම ලියවිච්ච එකම චරිතය එහෙම නැත්නම් ප්‍රමුඛතම චරිතය. එකම කියන්නත් බෑ. අපි කියමු ප්‍රමුඛතම චරිතය කියලා අපිට යශෝදරාව හඳුන්වලා දෙනවා. එතකොට මේ දැන් ඕක කිව්වහම අපේ සමාජයේ පිරිමි කැමති යශෝදරා වගේ කාන්තාවක් ලබන්න කිව්වහම මට මතක නැහැ ඒක නෝනද කවුද කිව්වේ කියලා. ඊටකවා මේ පිරිමි බෝසත් වෙලාවොත් යශෝදරාලා හම්බ වෙනවා කියලා. ඇත්තනේ කතාව නේද නිකන්. යශෝදරා නම් බිරිඳ පිරිමියා සිද්ධාර්ථ කුලේ වෙන්න එපයි, බෝසත් කුලේ වෙන්න එපයි. බෝසත් කුලේ නැතු දේවදත්ත කුලේ පිරිමින්ට යශෝදරාවරු හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒක දෙපැත්තක් තියෙනවා නේද? එතකොට බැලුවහම යශෝදරා කියලා කියන චරිතය අපි මේ ගීතය ඇතුලේ කතා කරමින් පස්සේ මේ ඇයට කිව්වනේ බද්දකච්චායනා කියලා. එතකොට මේ බද්දකච්චායනා කියලා කියන්නේ රත්තරන් පාට ශරීරයක් තිබුණලු ඇයට. ඒ කියන්නේ පංච කල්යාණයෙන් හැබි ඒ තරම් රූමත් කෙනෙක් හිටියේ නෑ කියන තැන තමයි බෞද්ධ සාහිත්‍ය අපිට සඳහන් වෙන්නේ. දැන් මම තව මේ එක තැනක් කැමති හොයාගන්න මේ යශෝදරාව පිළිබඳව අපිට කතා කරනකොට අපි මේ බිරිඳ සහ බිරිඳගේ කාර්යභාරය සහ දරා ගැනීම කියලා කියන කොටසට ගියොත් ඇත්තටම නිවෙස් ඇතුලේ සැමියාද වැඩිය දරාගන්නේ බිරිඳද වැඩිය දරාගන්නේ? වජිර මම හිතන විදිහට නම් යශෝදරා කියන්නේ ඇත්තටම අම්මා කෙනෙකුට බිරිඳකට රෝල් මොඩල් එකක්. ඒක ඉතින් අපි හැමෝම දන්නවා. ඉතින් ඒ වුණාට අපි ඩේ ටු ඩේ ලයිෆ් එක බලද්දී ඇත්තටම කියනවා නම් මම දකින විදිහට බිරිඳක් තමයි වැඩිම බරක් දරාගන්නේ, වැඩිම දුකක් දරාගන්නේ, කඳුළු හංගගෙන ඉන්නේ. මොකද ඒ කාර්යභාරය ඒක අපි ජීවිතේ මං හිතන්නේ ගොඩක් පෞල් සංස්ථාවල අඩුතක්සේරු කරන තැනක්. ඉතින් සමහර වෙලාවට ස්වාමි පුරුෂයෙකුට හස්බන්ඩ් කෙනෙකුට
ඒක දැනෙන්න තියෙන වෙලාවත් අඩුයි. මොකද කාර්ය බහුල හින්දා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරලාට ඒක දැනගෙන වෙන්නත් පුළුවන්, නොදැනගෙන වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වෙලාවට ගොඩක් වෙලාට ඒක ඉග්නෝර් වෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ හස්බන්ඩ් කෙනෙක් ගොඩක් වෙලාට කරන කාර්යභාරය කොච්චර චැලෙන්ජින් වුණත් සමහරලාට මම දකින හස්බන්ඩ්ලා ගොඩක් මේක ගැන කතා කරනවා. කතා කරලා කියනවා මට වැඩ තියෙනවා, මට මේක තියෙනවා, අරක තියෙනවා. හැබැයි වයිෆ් කෙනෙක් කවදාවත් එහෙම පුනුපුනා කියන්නේ මම අද මෙච්චර කරා මම උදේ ඉඳන් මේව කරා කියන කියවෙන්නෙම නැහැ. ඉතින් මම හිතන විදිහට බිරිඳකගේ දරා ගැනීමේ ශක්තිය ස්වාමිපුරුෂයාට ගොඩාක් වැඩි. and ඒක අපි හැම වෙලාවෙම සලකන්න ඕනේ කියන්නේ. ඇත්තටම දැන් අර මේ දිනු ලියපු කවියක තියෙනවා මේ හදන්නට පෙර බටනලාවක් බටගහක් කොයි තරම් නැටුවද. ඒ කියන්නේ බටනලාවක් අපි බටනලාව පිමිනකොට හරි ලස්සනට අහගෙන ඉන්නවා. හැබැයි ඒ බටනලාව හදන්න ඉස්සෙල්ලා බටගහක් කොයි තරම් නැටුවද. හුළඟට පැද්දි නැටුවද. හැබැයි බටගහ ඊට පස්සේ වේදනාවේ මන්දස්වරයෙන් එයින් පසු කොයි තරම් හැඬුවද. බටනලාවේ තියෙන්නම වේදනාව. ඇලක ඉවුරක විලක දෙනියක මිහිරි කෙඳිරුම් පමණි ඇසුනේ ඇසක අඳුරක මගක ගෙපලක අන්න එතනයි කඳුළු තිබුණේ. මේ තනිකර මට පේන්නෙම මේ කවිය ඇස්සේ ඉන්න අම්මලා ගැහැණිය පිරිඳ තුරුළු වී සිපගනී අතැඟිලි මතකයකි ලෙහා දැමුනේ මිතුරු සොරයක් වෙන්න කැමති ඒකමයි බට පඳුරු නැමුනේ. දැන් මේක ඇතුලේ ඉන්න බිරින්දෑවරු බලන්න. දැන් බිරින්දෑවරු ගේ ඇතුලේ කොයි තරම්නම් වේදනාවක් විඳිනවද. දැන් තව ලක්ෂාන්ත අතුකොරලගේ කවියක් තියෙනවා මේ ඒක අහලා ඇති ගොඩක් ප්‍රසිද්ධ එකක් මේ වැඩ ඇරි සවස වැඩට යති ගැහැණු කියලා. වැඩ ඇරි සවස වැඩට යති ගැහැණු. දැන් මේක නවසීලන්තෙට එච්චරම සාමාන්‍ය නොවෙන්න පුළුවන්. මොකද නවසීලන්තේ සාම්ප්‍රදායික පිරිමි අඩු නිසා. ඒ කියන්නේ සාම්ප්‍රදායික පිරිමි නවසීලන්තේ අඩුයි. ඒ කියන්නේ පිගාන කෝප්පේ හොදලා අඩුතරම මේ පොඩි සපෝටිව් රෝල් එකක් ප්ලේ කරන අය තමයි නවසීලන්තේ ඉන්නේ. හැබැයි ලංකාවේ කොන්ටෙක්ස්ට් එක අනුව බැලුවෙන් පස්සේ අර කතාව ටිකක් ඇත්ත වෙන්න ඇති. අපේ තාත්තලා ගැන අපේ ඒ පෙර පරම්පරාව ගැන හිතනකොට ඇත්තටම වැඩ ඇරි සවස වැඩට යති ගැහැණු තමයි අපිට පේන්න හිටියේ හැමතිස්සෙම. ඉතින් ඒ නිසා මේ ඔය නූතන කවි කිවිඳියෝ හරි ලස්සනට මේවා ලියනවා. මේ තව මාලතී කල්පනා ඇම්බ්‍රොස් ලියලා තියෙනවා කවියක් පුංචි එකක් මේ පිරිමි වීදුරු තුල සිරවේ ගැහැණු වයින් කියලා. පිරිමි වීදුරු තුල සිරවේ ගැහැණු වයින්. يعني පිරිමි හදන වීදුරු ඇතුලේ තමයි ඒ වයින් එකට හැඩේ ගන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වීදුරුව මොකද්ද හැඩේ? වයින් එක වයින් තමයි ඒක වෙරි වෙනවා, මත් වෙනවා, රස විඳින්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්. හැබැයි වයින් එක හැඩේ තීරණය වෙන්නේ පිරිමි හදන වීදුරුව ඇතුලේ. ඒතර මේ පුංචි පදපේලි ඇස්සේ මේ කාන්තාවගේ වේදනාව තියෙනවා. හැබැයි මම ඔය දැන් සිද්ධාර්ථ යශෝදරා ප්‍රේමය ගැන කතා කරන අපිට වරු ගානක් කතා කරන්න පුළුවන් කතාවක් නෙමේක. ඒ කියන්නේ කල්ප ගානක් එහාට ගිහලා කතා කරන්න පුළුවන් කතාවක්. මම මේ කතන්දරේ ආසම තැනක් තියෙනවා. ආසම තැනක්. ඒ ආසම තැන තමයි දැන් අපි දන්නවනේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා ඒ කාලේ මෙහෙම ඇඳා එහෙම කියලා කියනවනේ. ඒ කතාවක් තියෙනවා. ඒවා සාමාන්‍ය අපි ඇහැට අහුවෙන කතා, කනට දැනෙන කතා. හැබැයි අපි නොහිතන කතාවක් තියෙනවා. අපිට එච්චරට මේක අහුවෙන්නේ නැති එකක්. මේ මොකද අහුවෙනවා අපි එච්චර මතක් කරන්නේ නැති එකක්. මට ඒ නිසා ඒක මතක් කරන්න හිතුණා. ඇත්තටම මේ දැන් එනවනේ කිඹුල්වත් පුරට කාලුදායි ඇමතියා ගිහිල්ලා පණිවිඩේ කියලා එනවනේ කිඹුල්වත් නුවරට. එතකොට සිද්ධාර්ථ කුමාරයා නෙවෙයි බුදු වෙලානේ ඉන්නේ. බුදු වෙලා කියන්නේ ලෝකේ සියලු ආර්ය සත්‍යයන් පසක් කරලා මේ ඇත්ත හොයාගත්ත උත්තමයා එන්නේ. ඒතර උත්තම වේශයෙන් වඩින මනුස්සයා එනකොට යශෝදරා බහින්නේ නැනේ පල්ලෙහාට. උඩට වෙලා ඉන්නවා. ඒ උඩට වෙලා ඉන්නේ වේදනාවට වෙන්නත් පුළුවන් සමහරලාට. ඇය ගැහැණියක්. ඇය ඒ වෙලාවේ ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා නැහැ, රහත් වෙලා නැහැ. ඇය රාහුල කුමාරයාගේ අම්මා. ගැහැණියක්, ගෘහණියක්, බිරිඳක් විදියට ඇය උඩට වෙලා ඉන්නවා. සමහරලාට ගණන් ගන්න නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි මෙතන වටින කොටස තියෙන්නේ ඒක හැල්ලෙත් නෙවෙයි. වටින කොටස තියෙන්නේ බුදු වෙච්ච බුදුහාමුදුරුවෝ වඩිනවා යශෝදරා ගාවට. මං කියන්නේ පිරිමියෙක්ට අන්න ඒ කොටස අල්ලගන්න පුළුවන් නම් ජීවිතේ එතනින් එහාට මං හිතන්නේ ගැහැණිය පිළිබඳව කියවන්න ඒ වගේ පිරිමියෙකුට බැරි වෙන්න විදියක් නැහැ. හේතුව කියන්නේ බුදුහාමුදුරුවොත් වැඩියනම් ඇය ගාවට බුදුහාමුදුරුවෝ වැඩියනම් Tamanගේ දරුවට මව් වෙච්ච
කාන්තාව ගාවට ඇයට එච්චර ගෞරවයක් දුන්න නම් ගැහැණියකට ගෞරව කරන්න පිරිමියෙක් දෙතුන් වතාවක් හිතන්න ඕනේ නැහැ. මං හිතන්නේ නැද්ද දෙල්ලේ? ඒ කියන්නේ සමහර තැන්වල ඔයා ඔය කියන වචන ටික අහගෙන ඉනකොට ඇත්තටමයි වචන මට නැති වෙනවා. මම ඒ තරමට මම ඔයාගේ කතාවට රහ වැටලා මම අහගෙන හිටියේ. ඇත්තටම මේ ඒක කියන්නේ ගැහණිය කියන කෙනාට අනිවාර්යයෙන්ම ඒ ගරුත්වය ආදරය ලෙන්ගතුකම ලැබිය යුතුයි. ඒ මං හිතන එක බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම ලැබෙනකොට ඇය ඒ තුලින් අර පිටට නොපෙනෙන සතුටක් මං හිතන ඇය විඳිනවා කියලා. දැන් අපි මෙතන අපි දැක්කේ නැති වුණාට අපි එහෙම නැති වුණාට සමහරට හිත ඇතුළෙනුත් යශෝදරාව තමන්ගේ සාමයා එච්ච ඊට පස්සේ අපේ බුදුහාමුදුරුවෝ ඉතින් නමුත් ඇයට ඇගේ පපුව ඇතුලේ තියෙන හැඟීම කොයි වගේද කියලා ඒක අපිට කියන්න ඇත්තට විස්තර කරන්න අමාරුයි. නමුත් මං හිතනවා ඒ ගැහණිය කියන තැනදී ඇයගේ දරා ගන්න දුක් ගොන්නට වටිනාකමක් දෙන්නම ඕනේ. ඇත්තටම දැන් ඔය මේ බෝසත් ගතියට එහෙම නැත්නම් මේ ගෞරවනීය බවට ආදරයට දැන් ඔබ තරුණ බිරිඳක් අවුරුදු 2යි දැන් තාම. එතකොට තරුණ බිරිඳක් කියලා කිව්වේ ඒකයි මම. පිරිද තරුණයි තාම. එතකොට මේ ඇත්තටම මේ එහෙම මේ සැමියට ඒ ආදරයට ඕනම විදියක දැන් අපි හිතමු ඕනම පෙම්වතෙකුට කියන්නකෝ වියපත් සැමියෙකුට කියන්නකෝ. හැබැයි ආදරය නේද බෙහෙත හැමතිස්සෙම බිරිඳව මෙල්ල කරගන්න. ඒක බිරිඳව කියන්නේ මෙල්ල කරගන්නවා කියන දෙයටයි මෙහෙමයි. ආදරයේ තියෙන තැනදී ඇයි ඉබේම මෙල්ල වෙනවනේ. ඒ කියන්නේ ඕනම කෙනෙක් කැමති Tamanට ආදරයේ සෙනෙහස ලැබෙන විශේෂයෙන්ම කාන්තාවන්. ඒක ඕන කෙනෙක් ඒක කැමති මම විශ්වාස කරනවා මෙතන ඉන්න බහුතරයක් ගොඩාක් දෙනෙක් තමන්ගේ කසාද ජීවිතය ඇතුලේ ගොඩාක් දුර ගමන් ආපු අය. ඉතින් මම මේ මෑත කාලීනව සහ මගේ තියෙන අත්දැකීම් එක්කත් මම විශ්වාස කරන්නේ සැමියා හැම මොහොතේම ආදරෙන් සෙනෙහසින් එහෙම ඉන්නවා කියන එක තරම් දෙයක් නෑ අතරම. ඒක තමයි අවශ්‍ය. ඔව් ඇත්තටම මේ දැන් අර මම මෙල්ල කරගන්නම කියන අදහස් කරේ මේ ඇත්තටම මේ අර හෙන්ඩුව තියාගෙන මෙල්ල කරගන්නවා වගේ නෙමෙයි. ඒ කියන්නේ ආදරය තමයි බෙහෙත. ඒ කියන්නේ ඕනම ගෙදරක ආදරය රැඳෙනවා නම් ආදරය මතුවෙනවා නම් ඒ ආදරයට ආදරණීය බවට පුළුවන් ඒ ගෙදර තනක් බවට පත් කරන්න. දැන් මේ අපි යශෝදරා දේවිය පිළිබඳව අහපු මේ කතාවට මම කැමති දැන් මේ සභාවේ අය හවුල් වෙනවා නම් මේ කතාවට දැන් අපිම අපේ අදහස් විතරක් කියනවට වැඩිය දැන් යශෝදරා කියලා කියන නම ඇහුවාම ඔබ කියවලා තියෙන අනන්ත තොරතුරු දැන්නයින් පස්සේ ඔබට මොකද හිතෙන්නේ යශෝදරා ගැන? අය මොන වගේ කෙනෙක්ද? ඔහුගේ රූපය ගැන අපි කියවලා තියෙනවා, ඇගේ කැපකිරීම ගැන කියවලා තියෙනවා, දරා ගැනීම ගැන කියවලා තියෙනවා. එතකොට කල්ප කාලාන්තරයක් පුරා පෙරම් පුරාගෙන ආව කියලා තියෙනවා. දැන් ඔබට මොකක් හරි එහෙම අදහසක් තියෙනවද යශෝදරා ගැන? නිකන් එහෙම අදහසක් තියෙනනම් කියන්න පුළුවන්. ඒක උඩ යට පහළ මැද එහෙම වෙන්න පුළුවන් ඕන තැනකින්. එහෙම තියෙනවා නම් අපි කැමති ඒ ඔස්සේ තුර අපිට කතා කරන් යන්න පුළුවන්. ඒ කියන්නේ නැත්තම් අලුත් අදහස් එක්ක මම හිතන්නේ දැන් අද මොකද යශෝදරාව ගැන විග්‍රහ කරන්න නෙමෙයි. අපි හිතුව ලංකාවේ ඉන්නකොට අපි බස් එකක් ඩ්‍රයිව් කරන්න සාමාන්‍යයෙන් ඉන්නේ ඩ්‍රයිවර් කෙනෙක් ගොඩක් වෙලාවට ඉන්නේ. ඉතින් මෙහි ඇවිල්ලා අපි ඩ්‍රයිවර් කෙනෙක් සමහරලාට ගෑනු කෙනෙක් ඩ්‍රයිව් කරන දැක්කොත් මහා වාහනේ ගෑනු කෙනෙක් ඩ්‍රයිව් කරනවා කියන පුදුම වාක්‍යයක්. ඊට පස්සේ ඔෆිස් එකට ගිහිල්ලා ලොකු පුටුවක කාන්තාවක් ඉන්නකොට සමහරලාට එතනවා මෙයාට පුළුවන් වේද එහෙම කරන්න කියලා. ඉතින් මට පෞද්ගලිකව මට එක්ස්පීරියන්ස් එකක් තියෙන සමහරලාට ලොකු ටාස්ක් එකක් දැන් වාච්ට හම්බුනාම ඒත් මම සමහරට කල්පනා කරන පුළුවන් වෙයිද කරගන්න මේ වගේ දෙයක් කරගන්න පුළුවන් වේද? එහෙම නැත්නම් ගෙදර මොන හරි වැඩක් කරනකොට මෙච්චර ලොකු ටාස්ක් එකක් කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් එහෙම හිතුවට මුලින් පොඩ්ඩක් හිතනවා මුලින්ම දන්නේ නැහැ නේ මොකොත්ම. ඉතින් හිතනවා කරගන්න පුළුවන් වේද? ඒක අන්තිම බැලුවට පස්සේ හරි පුදුමයි. ඒක හරියට නීට් එකට ඒක හරියටම ඩිලිවර් කරන්න ඕන දෙයක්. ඉතින් ඒ වගේ ධෛර්යයක් හැකියාවක් හැම කාන්තාවක් ඇතුළේ මම හිතන්නේ හැංගිලා තියෙනවා. ඉතින් ගොඩක් කාන්තාවල මම කියන්නේ ඒක තමයි කියන යශෝදරා ගුණය කියන එකත් ඒකත් ඇති ඒ කතාව ඇතුළෙම. ඉතින් මට කියන්න ඕනේ ඒක. ඉතින් ඒගොල්ලෝ ගෑනු කාන්තාවන්ට හැමතිස්සෙම මොන හරි ටාස්ක් එකක් ඔය කිව්වාගේ දැන් සම්මයි කිව්වාගේ කඳුළු හංගගෙන ගෙදර දින ඔක්කොම වැඩ ටික දාගෙන ඒ ඔක්කොම අමතක කරලා ඕන වැඩක් කරගෙන යන්න පුළුවන්. මම හැමෝටම එක්ස්පීරියන්ස් එක ඇති. ගෙදර වයිෆ් හරි අම්මා හරි
ගෙදර ඉන්න කාන්තාව මොනහරි පෞද්ගලික හේතුවකින් රැකියාවකට වෙන්න පුළුවන්, අසනීපයකට වෙන්න පුළුවන්, නැත්නම් වෙනම හරි කාර්යයක් හින්දා වෙන්න පුළුවන්. ගෙදර දවසක් දැක් නැති වුණොත් ගෙදර වැඩ ඔක්කොම නවතිනවා. ඒක මම හිතන්නේ හැමෝම එක්ස්පීරියන්ස් කරලා ඇති. ඉතින් මම හිතනවා ඒ කාන්තාවකට ඒ යශෝදරා ගුණය කියන්නේ අන්න ඒක වෙන්නේ නැති කියලා. ස්තුති සම්පත් මේ මං හිතන්නේ මේ දැන් අර ඒ මතු කිරීම දැන් ගෙදරක ඒ චරිතය හිස් කර බලන්න පොඩ්ඩක් මොහොතක හිස් කරලා බලන්න මේක මෙහෙම මම නම් හිතනවා සමහර ලාවට මෙහෙම වුණොත් හිතා ගන්නවත් බෑ ඒක. ඒ කියන්නේ අය කියලා කියන සාධකය දැන් ඈවරුන් හැමතිස්සෙම ජීවිතේ කරන කැපකිරීම මේක මං හිතන්නේ දැන් පිරිමි කෙනෙක් විදිහට මම දකින්නේ මම හිතනවා අපි කොහොම මොන දේ කරත් ඒකට ඒ කැපකිරීමට ඒ ගට් ෆීලිං එකට අපිට ලං වෙන්නවත් බෑ කියලා මම හිතනවා. විශේෂයෙන් බිරිඳක්ගේ රෝල් එකට අපිට හිතන්නවත් බෑ සමහර වෙලාවට. ලෝකේ තව පැත්තක් තියෙනවා මම දකින වජිර. මොකද මේ අපි දැන් කසාද බැඳලා දරුවෝ හම්බුනාට පස්සේ ස්වාමිපුරුෂයෙක් ඇත්තටම අපි දකිනවා දරුවව අපේ වයිෆ් බලා ගන්නවා, අම්මා බලා ගන්නවා, අම්මා කෙනෙක් වශයෙන් වැඩ කරනවා. හැබැයි අම්මට ඒ වෙලාවේ ස්වාමිපුරුෂයෙක් වශයෙන් අපිත් පොඩි ළමෙක් වගේ සමහරලාට හැසිරෙන්නේ. එතකොට ළමයි දෙන්නෙක් කෙනා ඔටෝමැටිකලි ළමයි දෙන්නෙක්ව බලා ගන්නවා. එතකොට කාර්යභාරය තවත් වැඩි වෙනවා. ඉතින් අපි අර ඉස්සෙල්ලා මං කිව්ව විදිහට ඒක තවත් අපි අඩුතක්සේරු කරන තැනක්. මොකද සමහරලාට ගොඩක් වෙලාට පවුල්වල මම දකින්නේ ස්වාමිපුරුෂයා අර ආදරේ බලාපොරොත්තු වෙලත් ඒ ස්වාමිපුරුෂයාත් පොඩි ළමෙක් වෙනවා. ඉතින් ආදරේ දෙන්න ඕන වෙලාවට ආදරේ බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ ඒ වෙලාවේ තමයි ඔය පවුල් ගැටන ඇති වෙන්නේත් ඒ අවබෝධය නැති හින්දා. ඉතින් ඒ හින්දා අපි පවුල් වශයෙන් ඒක අවබෝධයෙන් වැඩ කරොත් ඒක ලොකු ලස්සන තැනක් වෙනවා පවුලක් ඇත්තටම. ඇත්තටම දැන් අපි මේ ගීතය අහන්න යන්න එකොට ආයි මම ගීතය අහන්න අපි දැන් ලෑස්ති වෙන්නේ. ඇත්තටම මේ ආපහු යශෝදරා චරිතයට ආව අපිට මේ ගොඩක් වෙලා කතා කරන්න බැරි නිසා මම ඔබට පුළුවන් නම් ඉල්ලා ඉන්නවා පොඩ්ඩක් Google කරලා බලන්න යශෝදරා අපදානය කියලා. අපදාන කියලා අපදාන කියන චරිතයනේ. යශෝදරා අපදානය කියලා නිකන් සිංහලෙන් සර්ච් කරලා බැලුවාම ඔබට තොරතුරු හම්බ වෙවි. මේ කියවන හරින්ම ලස්සනයි. මම දැන් මේ වැඩසටහන නිසා මම චුට්ටක් මේ යශෝදරා ගැන අපු තව ටිකක් හොයන්න පටන් ගත්තා. හොයනකොට මට හම්බුණු තැන් හරිම ලස්සන තැන් ඇත්තටම. ඒ කියන්නේ ඇය මේ කරපු කැපකිරීම. අපි මේ කොමන් ලයින් එක තමයි අර බණ කතාවල, හාමුදුරුවන්ගේ දේශනාවල, ධර්ම දේශනාවල නිතර ඇහෙන කොටසට වැඩිය හැංගිච්ච මහා කතා ටිකක් තියෙනවා මේක ඇතුලේ. දැන් අපි වෙස්සන්තර ආත්ම භවය ගත්තොත් මන්ත්‍රී දේවිය වෙන්නේ යශෝදරානේ අපි දන්නවනේ. එතකොට වෙස්සන්තරාත්මද භවයේ මන්ත්‍රී දේවිය වෙලා වෙස්සන්තර චරිතේ ඉන්නේ බෝසතාණන් වහන්සේනේ. ඒතකොට දෙන්නම තුසිත දිව්‍ය ලෝකේ උපදිනවා කියලා කියනවා ඊළඟ ආත්මේ. ඒ කියන්නේ තුසිත දිව්‍ය ලෝකේ ඉපදිලා තමයි ඊට පස්සේ නැවත මෙහෙට ඇවිල්ලා ඔය සිද්ධාර්ථ සහ යශෝදරා විදියට ආත්ම භවයේදී ඉන්නේ. එතකොට මේක මේ පෙර ආත්මවල වෙච්ච කතාවද. මම තාම මට කියවන්න බැරුණා. මම හොයනවා කියවන්න මේ යශෝදරා තෙරණින් වහන්සේ මේ පිරිනිවන් පාන වෙලාවේ අවුරුදු දෙකකට කලින් මේ පිරිනිවන් පෑව කියලා කියන්නේ මේ දෙන්නම හරිනම් මේ එකටලු පිරිනිවන් පාන්න හිටියේ. හැබැයි මොකක් හරි හේතුවකට යශෝදරාව ඉස්සර වුණා කියලා බුදුහාඳුරන්ගෙන් අවසර ඉල්ලලා කලින් පිරිනිවන් පෑව කියලා කියනවා 78 දී. එතකොට මේ මම එතනටත් මම කැමති කියන්නේ ඒ සිද්ධියට. හේතුව මමත් එහෙමයි. මමත් කැමති පස්සේ මැරෙන්න. මොකද මම දන්නවා එතකොට මට වැඩේ බැලන්ස් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ වැඩේ බැලන්ස් කරගන්න පුළුවන් කියන්නේ එතකොට මට දරා ගන්න පුළුවන්. මොකද මම දන්නවා මේ බිරිඳට තනියෙන් ඉන්න බෑ කියලා. මොකද එතකොට ඇයට අතක් රැකවරණයක් ඕන, එල්ලිල්ලක් ඇමිනිල්ලක් ඕන ජීවිතේ ඉස්සරහට යන. මං කැමති මම වැඩිකල් ජීවත් වෙන්න. බිරිඳ මට කලින් මේ යනකොට මං කැමතියි. මොකද හේතුව මං දන්නවා මේ මම ගියොත් ඇයට දරා ගන්න බෑ කියලා. බොහෝ පිරිමින්ගේ කතාව මං හිතනවා මේකයි කියලා. මං හිතනවා බුදුහාමුදුරුවොත් ඒකට තමයි ඉඩ දුන්නේ කියලා. රහත් වුණත් අපි දැන් ඒක තර්ක කරොත් එහෙම ඇවිල්ලා නෑ රහත් වෙච්ච කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා කියන්න පුළුවන්.
නේද? එහෙම කියන්න පුළුවන්. හැබැයි ඒකට මම හිතනවා අපි ඒකෙන් ගන්න ඕන කෑල්ල. අපි ඒක තර්ක කරන්නේ අපි ගන්න ඕන කෑල්ල තමයි ඒක එහෙමයි කියලා. දැන් අර මම කියවන්න උත්සාහ කරන කෑල්ලේ කොටස් මම බැලුවා මේ අය පිරිනිවන් පාන්න යනකොට බුදුහාමුදුරන්ගේ දෙපතුල් අල්ලලා වැඳලා අය මුළු සංසාර චාරිකාවම කිව්වා කියලා කියනවා. ඒ කියන්නේ එහෙම කියන්න කොහොමද chance එක හම්බුනේ? ඒ කියන්නේ එහෙම කියන්න පුළුවන්ද කියලා අපිට එනවනේ දැන් කපාටම කොහොමද මේ පෙර ආත්ම භාවයන් කියවන්න පුළුවන් කියලා. ලෝකේ බුද්ධ කාලීන කියන්නේ බුදුහාමුදුරෝගේ බුද්ධ ශාසනයේ හිටපු 4 දෙනෙක් හිටියා. සරියුත් මුගලන් අග්‍රශ්‍රාවක තෙරුණුන් දෙන්න සරියුත් මුගලන් අගසව් දෙනම බක්කුල මහරහතන් වහන්සේ තොර 3 දෙනයි ඒ ඇරුණු කොට පෙර ආත්ම කල්ප ලක්ෂයක් ඈතට කියවන්න පුළුවන් එකම කෙනා යශෝදරාව. ඒ කියන්නේ බක්කුල රහතන් වහන්සේ සරියුත් මුගලන් රහතන් වහන්සේලා හැරුණු කොට ආත්ම කල්ප ලක්ෂයක් පරණ දේවල් කියවන්න පුළුවන් එකම කෙනා යශෝදරාව. ඇයට තමයි ආත්ම කල්ප ලක්ෂයක් ඈතට ගිහිල්ලා සිද්ධි මතක් කරලා මේ එවල කියන වගේ කියන්න පුළුවන් එකම කෙනා. ඇය කිව්වලු එක ආත්ම වගේ මම පොඩ්ඩක් කියලා ගීතයට යන්නම්. මේ මනුචෝර ජාතකයේහි සත්‍යක්‍රියා බැලෙන් ස්වාමීහුගේ දිවි රැක ඒ දිවි නිසාවෙන් දඹදිව අග්ග රජු බවට පත්කර ඒ පරාක්‍රමය දුන්නු සුජාතාව මම වෙමි. ඒ කියන්නේ සුජාතා වෙලා එක ආත්මයක රජ කෙනෙක්ගේ බිරිඳක් වෙලා ඒ වෙලාවේ මම හිටියා කියලා කියනවා. එතකොට ස්වර්ණකාර කියලා එහෙම හිටියා කියලා කියනවා. මෙහෙම එක තැන්වල තව තැන්වල මෙහෙම හිටියද මේ කතාවේ තියෙනවලු මං ඔය වැඩසටහන් වල ආපු අය මට කියලා තියෙනවා මේ ඒ කතාවේ කියලා තියෙනවලු සමහර තැන්වල අන්නර ආත්මේ ඔබ ගිහිල්ලා වෙන අඹුවක්ගේ ගෙදර ඉන්නකොට ඔබට ඇඟ තැලෙන්න ගුටි දුන්නයින් පස්සේ මම ඇවිල්ලා තෙල් ගෑවා කියලා. ඒ කියන්නේ එහෙම ආත්මත් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඈත ගොඩක් ඈත. ඒ කියන්නේ එහෙම පවා දරාගත්ත ගැහණෙක්. මම කියන්නේ අර මේකේ තියෙන සුදු පැත්ත විතරක් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් කළු පැත්තත් ඒ චරිතස්සේ තියෙනවා. ඒ කියන්නේ බෝසත් පාරමිතාව ඇතුලේ එහෙම තැන් පවා මම පහු කළා. මම එහෙම දරාගෙන එහෙම දැන් අපි කියන්නේ මේ ආත්මේ අපි ඔය කොට්ටක් පැනලා මාට්ටුනයින් පස්සේ නෝනලා කියනනේ මට මතු ආත්ම කවදාවත් එපා කියලා කියනවනේ. ඒ කියන්නේ ආයි සසර එපා කියලා කියන්නේ. සමහරලාට කියනවනේ මම නොපතන් කියාගෙන එන්නේ නේද? හැබැයි ඇය එහෙම නෑ. ඇය කිව්වා එහෙම ආත්ම පවා මම දරාගෙන මම ඊළඟ ආත්මවල ඔබත් එක්ක ආවා. මම ඒක කියන්න ගත්තේ ඒ කියන්නේ මේ ආදරේ ඒ තරම් අමුතු එකක්. ඒ තරම් උත්තරීතර එකක්. ඉතින් ඒ නිසා අපි පුළුවන් නම් මේ යශෝදරා සිද්ධාර්ථ කතාව කියවන්න තව ඒ සඳහා තමයි මේ ඔක්කොම උනන්දු කිරීම සිද්ධ කළේ. ඉතින් ඒ තරම් උතුම්. ඉතින් අපි මේ ගීතය අහමු. සරත් ගම්ලත් අපි ආරාධනා කරමු අපේ කතාවෙන් පස්සේ මේ ගීතය අහන්න එකතු වෙන්න කියලා. යශෝදරා සිතේ නැගුණු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට සිතේ නැගුණු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට යශෝදරා යශෝදරා මම් වෙත සොයනා සඳ ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර සමාධියෙන් සිත ඇත දිවෙන විට මමා නොවී යලි ඇවිදින් මේ දෙස සිතේ නැගුණු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට සිතේ නැගුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට යශෝදරා යශෝදරා මම් වෙත සොයනාසන් ඔබෙන් ලැබින නිබඳවම සියලුවෙර දයාසිතින් එක බැල්මක් දී නෙත ගෙමින් මැකීයයි යශෝදරාවත සිතේ නැගුන් කලකිරීම කුමරී ඔබ පමණයි දැන සිටියේ පෙර සිට යශෝදරා යශෝදරා සුති අදහස් මොනවා හරි තියෙනවා නම් මේ කතා බහට හවුල් අපි දැන් මේ කතා කරන එකනේ කරන්නේ. කතා කරනකොට මේකට පරිබාහිරව වෙනස් මත අදහස් තියෙනවා නම් ඇත්තටම කියන්න. එතකොට පුළුවන් අපිට ඒ ඔස්සේ කතා කරගෙන යන්න. දැන් අපි මේ සින්දු අහනවා, කවි අහනවා, ජීවිතේ විවිධ කලා රස විඳිනවා, විවිධ කලාංගයන් රස විඳිනවා. ඒ අතරේ ඇත්තටම මේ මිනිස්සු ඉස්සර කලාව ඇතුළේම තමයි ජීවිතේ නිවාගත්ත කරගන්න. අපි කියනවානේ දැන් ඔය පැල රකින්න ගියපු මිනිස්සු පැලෙන් පැලට කවි කියලානේ වෙහෙස නිවාගත්ත. එතකොට අපිට එහෙම හිතන්නකො. එතකොට අපි කියනවා කරත්තේ පැදගෙන ගියපු මිනිස්සයා, කරත්තේ දක්වගෙන මිනිස්සයා කරත්ත කවි කිව්වා කියලා. එතකොට පාරු පදින මිනිහට පාරු කවි කියලා જાතියක් තිබුණා. එතකොට බැලුවාම මේ කලාව තමයි අපිව ජීවත් කරලා තියෙන්නේ නේද සමයි. අනිවාර්යයෙන්ම ඕනම වෙලාවක කියන්නේ අපි ඩේ ටු ඩේ අපි කිමුකෝ අපි වැඩ වෙලාවක ස්ට්‍රෙස් වෙච්ච වෙලාවක අපි සින්දුවක් අහනවා නම් අපි වෙන තැනකට අපිව ගෙනියනවා එක මොහොතකින්. ඒක අර සමහරලාට අපි ස්ට්‍රෙස් එක නැති කරගන්න කියලා වෙන දේවල් කරාට වැඩිය සින්දුවක් ඇහුවාම ඒක නැති වෙන වෙලාවල් මම මගේ ජීවිතේ නම් හරි වැඩි හරි ෆාස්ට්. ඒ කියන්නේ සින්දුවක් අහලා අපිට කරගන්න අපේ හිත නිවා ගන්න තියෙන chances ගොඩාක් වැඩි වෙන දේවල් කරනවට වැඩිය. ඉතින් හැම වෙලාවෙම මම නම් මගේ ජීවිතේ මම හැම වෙලාවෙම සින්දුත් එක්ක තමයි ගත කරන්නේ. වයිෆ්ට හොඳට සින්දු කියන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. ඉතින් ඒ වුණාට අර සින්දුවත් එක්ක ජීවත් වෙද්දී තමන් ගත කරන ජීවිතේ ගොඩාක් වෙනස් වෙනවා. ඉතින් ඇත්තටම දැන් ගෙදරක් කටියට ගත්තාම එතන සින්දුවක් නිතරම ඇහෙනවා නම්, සින්දු කියනවා නම්, සින්දු ගැන කතා කරනවා නම් හරි අර අපේ ළමයි වුණත් අර එක පෞල් සංස්ථාව එක විදිහකට හැඩගැහෙනවා. ඉතින් ඔතනින් මම දකින විදිහට අපි ළමයින්ව ජීවිතේ ඉදිරියට ගෙනියද්දී අපි ළමයි කවුරුද අපි එළියට දාන තරුණ පරම්පරාව කියන එක තීරණය වෙන්නේ ඒගොල්ලන්ගේ පොඩි කාලේ ගෙදර ජීවත් වෙන විදිහ හැටියට. ඉතින් සංගීත මාර්ගයෙන් ඒ විදිහට ගෙනිච්චොත් මම හිතන්නේ ගොඩාක් වෙලාවට පෞල් සංස්ථාව හරි එකමුතුයි, හරි ධාර්මිකයි. ඉතින් හැදෙන ළමයි වුණත් මම හිතන්නේ හොඳ සමාජයක් අපි හදනවා. ඔව් ඇත්තටම දැන් ඔය මේ කවි කිව්වහම ඉතින් කවි ගෙදර තියෙන්න ඕන. මොකද සංග ඉන්න නිසා. මොකද ඇයි මේ අපිට කවි හුරු කරෙත් ඔබේ ගුරුතුමා රන්වලස. දැන් රන්වලස තමයි මේ කවිය ඇතුළට යන්න අපිට අපි කවිය අහලා තියෙනවා තමයි. කවිය ඇතුළට යන්න පාර හදලා දුන්නේ ලයනල් රන්වලස. දැන් ජන කවිය ඒ කවිය මේ නූතන කරේ එතුමනේ. ඉතින් ඒ නිසා අපි ඔබේ ගුරුවරයාත් අපි බොහොම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ ලයනල් රන්වලස. අතරම දැන් ඔය කවි කියලා කිව්වහම අපිට කවිවල තියෙනවනේ එක එක හැඩ. දැන් අපි දන්නවා මේ දැන් තියෙන අර මං කිව්වේ අර වැඩ ඇරි සවස වැඩට යති ගැහැණු, පිරිමි වීදුරු තුල සිරවේ ගැහැණු වයින්, පත් හැරීම නම් අත්හැරීමය, ගස් පෙම් කරන්නේ මෙහෙම තියෙනවනේ කවි. දැන් මේවා මේ අලුත් පරම්පරාවේ අලුත් රටාවේ කවි. හැබැයි ඉස්සර අපි අහපු කවිවල තියෙන්නේ පද 4යි. සිව්පද ආකෘතිය තියෙන්නේ නේද? ඔබ තෝරගන්න සිව්පද ආකෘතියේ ගීතයක් ඊළඟට මේක හරි ලස්සන සිව්පද පේලි ගලාගෙන යන ගීතයක්. මම පොඩ්ඩක් මේ ගීතයට එන්න කලින් ඔය සිව්පද ආකෘතිය ගැන කියන්න හිතුණා. මේ අර
ඔය අහලා තියෙනවා සමහර ලාවට එක එක සාකච්ඡාවල ඇහෙනවනේ එලි වැට එලි සමය කියලා වචන දෙකක් ඇහෙනවා. දැන් එලි වැට මොකද්ද එලි සමය මොකද්ද? මේක ගැන විවිධ සංවාද තියෙනවා. දැන් අපි කිව්වොත් එහෙම දැන් ඔය අගහරිනියන් වැට වගේ එලි වැට කියන්නේ ඔය මුල් හරියට ගැළපෙන වචන එක්ක කරන ගනුදෙනුව තමයි මේකේ තියෙනවා කියලා කියන්නේ මේ එලි වැට තියෙනවා කියලා කියන එකේ. ඒතර එලි සමය සමහරු කියනවා මේ එලි වැට එලි සමය කියලා දෙකක් නෑ එකක් තමයි තියෙන්නේ කියලා. සමහරු කියනවා එලි වැට කියලා කියන්නේ මුල් වචන පේලි ගලපන එකට කියලා. එහෙම නැත්නම් මැදින් ගලපන එකට තමයි එලි වැට කියන්නේ කියලා. සමහරු කියනවා එහෙම නෑ අගින් ගලපුවත් ඒක එලි වැට කියලා. අද වැට පැනලා යන්න බෑ නිසා ඔහොම කියලා කියනවා. එතකොට දැන් එලි සමය කෙලවර පිහිටා තියෙන මේ මාත්‍රා ගාන සමාන. මම නිකන් උදාහරණයක් කියලා මෙන්නම් මේ වචන ටික මේ අහනකොට මේ සිව්පද ආකෘතිය කියලා කියන වචනේ ඇහෙනවනේ අපිට නිතරම. මොකද්ද මේ ආකෘතිය කියලා කිව්වහම දැන් අපි නන්දා මාලිනී ගායනා කරන ගීතයක් තියෙනවනේ මේ හදවිල කලඹන පෙම් ජල රේඛා ඒවිල මැද සීතල සඳ රේඛා දැසෙහි තවරා ආදර රේඛා ඔබරුව සිහිනෙන් හද ඇඳි රේඛා. ඒකේ හැම කොටසම ඉවර වෙන්නේ රේඛා 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 කියලා. එතකොට මෙන්න මේක තමයි එලි වැට එලි සමය කියන්නේ. ඒ කියන්නේ එකම විදියට එකම මාත්‍රා ගන්නකින් එකම ශබ්ද ආකෘතියකින් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ ආකෘතිය තමයි ගොඩක් වෙලාවට ගීතවලට ඉස්සර යොදාගත්තේ. හැබැයි පස්සේ කාලේ ගීතවල වෙනස් හැදිලා තියෙනවා. මොකද සංගීතඥයාට සිව්පදාකෘතිය ගීතයක් දුන්නාම සංගීතඥයාට වැඩිය වැඩ නෑලු සින්දුවේ. ඒ කියන්නේ දැන් ඔය සමහර සිව්පදාකෘති සින්දුවක් ලියලා ගිහින් දුන්නාම මේ ගීත රචකයෙක් හොඳ සංගීතඥයෙක්ද රෝහණ විරසිංහ මහත්තයා කිව්වම කියනවලු ඔය බණ්ඩාර ඇලිගොඩ සර් එහෙම කියනවා මේ සින්දුවක් ලියන් වරෙන් කවි නැතුව කියලා. එතකොට දැන් මොකද කවි ආවයින් පස්සේ සංගීතඥයාට ඒක ඇතුලේ අර පෙරලි කරන්න තියෙන ඉඩ හරි අඩුයි. එතකොට මොකද ඒ වචන ටික ගීතයක් කරන්න තමයි සංගීතඥයාගේ වැඩේ තියෙන්නේ. අරක තියෙන්නේ අර තාලේ හම්බුනාම ඒක ඔස්සේ යන නිසා අර සිව්පදාකෘතිය ගීතවල සංගීත වැඩ රටා ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා වෙන්නේ නැති ගොඩක් ඔය ටිකක් අමුතු තැන්වල අමුතු වචන දැන් ටිකක් ලියවෙන්න පටන් අරන් තියෙන්නේ. හොඳයි අපි එනවා දැන් ඔබ තෝරලා දෙන ගීතේට මේක මම අහන්නේ ඇයි තේරුවේ කියලා. මේ ගීතය ඇස්සේ මට ඔබව පේනවා. වජිරේ මම මේ ගීතය තෝරගත්තේ දැන් මම අර කිව්වනේ ඔයා මට කිව්වහම සින්දු දෙකක් තෝරගන්න කියලා. ඉතින් අතිශය හැමෝම දන්න කියන සින්දු රාශියක් තියෙනකොට මේ වගේ ගීතයක් මම තෝරගත්තේ ඇයි කියන එකත් ඔයා කල්පනා කරන්නේ නැති. මේක ඇතර මෑත කාලීනව තමයි මගේ මම දැක්කේ මේ ගීතේ YouTube මාධ්‍ය ඔස්සේ. ඉතින් මේක අහපු පළවෙනි දවසේම ඉතින් මොකද මගේ ජීවිතේ දැන් මං ගෙවන ජීවිතයට හරි සමීපයි. මේ ගීතය ගැන මං හිතනවා මෙතන ඉන්න ගොඩාක් කෙනෙක්ට මේ ගීතය අලුත් වෙන්න පුළුවන්. පුළුවන්කමක් තිබුණොත් මේ ගීතය ගෙදර ගිහිල්ලා චුට්ටක් අහන්න. එතකොට තව ටිකක් අහනකොට මේකේ තියෙන අර්ථය මේ දේවල් හොඳට තේරෙවි. ඉතින් මේ ගීතය මම විමලජිත් දොඹගහවත්ත මහත්මයාගේ ගීතයක්. මේක හරි ලස්සන පද පේලි ටිකක් අය තිබුණේ. මම ඒ හින්දාමයි අද වගේ දවසක ඒ කියන්නේ ආගන්තුකුණත් මේ ගීතය තෝරගන්න හිතුනේ. මේක අද ඇහුවට පස්සේ අනිවාර්යයෙන්ම කෙනෙක් ගෙදර ගිහලා අහයි මේ ගීතේ නැවතත්. මොකද ඒ තරම් මේ පද රචනය ඇතුලේ හරි ලස්සනට ඒ පොඩි කතාවක් ගොතලා තියෙනවා. ඒ කියන්නේ ගොවියෙක් රසවතෙක් වුණාම ජීවිතේ ලස්සන වෙනවා කියලා තමයි ඔබ කියන්නේ. අයියේ ඒක අනිවාර්යයි. ඒක ගොවියෙක් කියලා කියන්නේ ඇත්තටම දැන් මගේ මහත්තයාත් ෆාම් මැනේජර් කෘෂිකාර්මික ජීවිතයක් කරනවා. ෆාම් මැනේජර් කෙනෙක් විදිහට ඉන්නේ. ඉතින් මගේ වටපිටාවත් ඇත්තටම ඒ වගේ පරිසරයක මම දැන් ජීවත් වෙන්නේ. කියන්නේ අර රංගන ක්ෂේත්‍රය ඇතුලේ ගොඩාක් පිරිසක් එක්ක ඉඳලා මෙහෙට ඇවිල්ලා අර නිදහස් හුදකලා ජීවිතයක් ගෙවනකොට තියෙන හැඟීම ඒක තව ඒ තියෙන කොහොමද ඒකට කියන්නේ තියෙන මගේ හැඟීම් සියල්ල හරි කැටි වෙච්ච ගීතයක් තමයි මේ ගීතය. ඉතින් ඒකමයි තෝරගත්තේ. මම මේකේ පොඩි කතාවක් කියන මම ඒක YouTube එකේ ඇත්තටම බලාගෙන යනකොට එක්තරා වැඩසටහනකට ඇවිල්ලා විමලජිත් දොඹගහවත්ත මහත්මයා ඔහුගෙන් අහනවා නිවේදකතුමා මේ ගීතය ඔබ තමයි රචනා කරන්නේ, ඔබ තමයි සංගීතය, ඒ වගේම ඔබ තමයි මේක ගායනා කරන්නේ. ඉතින් මේ වගේ ගීතයක් ලියවෙන හේතුව මොකක්ද කියලා. ඉතින් ඔහු ඇත්තටම අපේ ශාස්ත්‍රීය කලා ශාස්ත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්, ඒ වගේම තිරපිටපත් රචකයෙක්, ඒ වගේම හොඳ කලා අධ්‍යක්ෂකවරයෙක්, ඒ වගේ භූමිකා කිහිපයක්ම තියෙන දක්ෂ පුද්ගලෙක්. ඔහු කියන ඔහු එක්තරා නාට්‍යයකට තිස්සමහාරාම ප්‍රදේශයට රූගත කිරීම වලට ගිහිල්ලා අර පැලක සෙට් එකක් හදන්න තමයිලු තිබුණේ. ඉතින් ඒගොල්ලෝ
අර ඒ පසුබිම තෝරගෙන එතන සෙට් එක හදනකොට එයාට ඈතින් පේනවලු ගෑනු ළමෙක් එනවා කලයක් උකුලේ තියාගෙන. හැබැයි ඒ ළමයා ඇඳගෙන හිටියේ මේ අර අපි කියන්නේ ට්‍රී කෝට් එකක් කියලා. ලෙගින් එකක් වගේ ට්‍රී කෝට් එකක්ලු ඇඳගෙන හිටියේ. ඉතින් එයාට ඒක දැක්කහම කියන්නේ එයාට ඇත්තටම හිතුණලු මේ නම් ඉතින් ගමකම ගෑනු ළමෙක් නෙවෙයි. මේ නම් කොහේ හරි වෙන කියන්නේ වෙන පැත්තකින් කියන්නේ නගර බැද පැත්තකින් මම හිතන්නේ ආපු ගෑලමේ කියලා ඒ පොඩි ඒ concept එකක ඔයා ගලුවට ආවේ. එතනින් පස්සේ තමයි කව මේ පද ටික රචනා කරේ. මම මේ ඊළඟට ඔබේ මේ ජීවිත අත්දැකීම් වලට එන්න කලින් මම මේ වචන ටික කියලා ඉන්නම් කට්ටියට නොහුරු නිසා. සීතල කැටි ගැසී ගෙපලේ පිරුණාට මීමල් සුවඳ ගේ වට කර හැලුණාට රෑතුන් යමේ බකමුණා හැඬුවාට සොඳුරියේ බිය නොවන් ගම එහෙමයි රෑට. මිදුලේ මල් පිපෙයි රෑ පිණි පොදට පෙඟී දොරකඩ බුලත් වැල දලුලා ඉහළ නගී. නුඹ ආදා පටන් මගේ පැල් පතෙහි දුගී සොඳුරිය බලන් සැපවත් සඳ එළිය දකි. සිදාදියේ සැප සම්පත් හැරදාම ඔබ මා වෙත ආවේ කාටත් නොකියාම. වෙන් වෙන්නට නොදී දෙන්නා පැතුසේම සොඳුරියේ නුඹව රැකගමි දිවි ඇති තෙක්ම. මින්පසු සොඳුර ඉර මුදුනට නැගෙන වෙලේ දර කැඩුමට නොයන් තනියම ඉහළ කැලේ. හොල්මන් තියනවලු එහි කළු දෙබර ගලේ එතනදි බය වෙලයි නිලමගේ පවුල මලේ. රහසක් තිබේ සොඳුරියේ තව නුඹට නොකී තාමත් මේක මේ ගමටම පුදුමයකි. එනමුත් සොඳුර නුඹ හට නොකියා නොහැකි කවදද මැණික කුළුඳුල් පුතු දැකිය හැකි. වෙලළඟ මායි මේ නිදිබර බකිනි ගහේ රෑගත කරන බකමූනා හඬනු ඇහේ. නිදි දෙව් දුව රඟයි නුඹ ඇස් දෙකද වැහේ ගෙට යමු සොඳුර සඳ වැහි කළුවකට වැහේ. හරි ලස්සන මේ ගමක පරිසරයක් මැවෙනවා. ඒ වගේම මේ අර පපුව ඇතුලේ ආදරය ප්‍රෝගත සැමියෙක් අපිට මේ ගීතවල පේනවා නේද? ඒ කියන්නේ මේ වචනස්සේ එහෙම කෙනෙක් තමයි පෙන්වන්නේ. ඔව් එහෙම කෙනෙක් තමයි පෙන්වන්නේ. ඉතින් මගේ පෞල් ජීවිතය ඇතුළෙත් මගේ සැමියා ඒ වගේ කෙනෙක් තමයි. ඉතින් අපි වෙන කාටද ඕක කියන්න කතා කරන වෙන කාටවත් ඕනේ එයාටම කියව එන්න කියලා නේද කියන්න කියලා. ඈ චරිත් ෆොන්සේකට අපි ආරාධනා කරනවා ගීතය ගායනා කරන්න එන්න කියලා. මොකද හේතුව මේ ඔහුගේ දැන් ඔහු නිසා ඔහු දැන් අපි දන්නවා ෆාම් මැනේජර් කෙනෙක් විදිහට ඉන්නවා කියලා දන්නේ හැමතිස්සෙම ඉතින් අපිට දාන දේවල් වලින් ඒකම තමයි පේන්නේ. එතකොට මේ චරිත්ගේ ඒ ජීවිත රටාව නිසා සමහර වෙලාවට මේ ගීතය තෝරගන්න හිතන වෙන්නේ ගොඩක් වෙලාවට. මේ ඉතින් මට හිතුණා අර මේ දැන් පරණ සින්ද මේ concept එකේම යන සින්දු දැන් මේ කැරිලා එතරම් ජනප්‍රිය ගීතයක් නෙමෙයිනේ. හැබැයි දැන් ඔය ජනප්‍රිය ගීත දිහා බැලුවම බලන්න ත්‍යාගායන් එඩ්වර්ඩ් සහ අබේවර්ධන බාලසූරිය ගායනා කරන ගීතයක් තියෙනවා. ඔබට මතක ඇති රෑපැල් රකින්න කුරහන් පැහැනා හේනේ මගේ තනි නොතනියට නුඹවත් නැතිවානේ. හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ මාසේ පොයදා වාගේ ගම්මානේ. ඊට පස්සේ මේක අර යුග ගීතයක් දෙන්න කියන්නේ. ඉතින් නෑනා කියනවා ඊට පස්සේ එගොඩ හගොඩේ ඉස්මත්තේදි දුටුවාට ඇල කණ්ඩියේ ඉඳගෙන ආත වැනුවාට මගේ හිතු මනාපෙට මං බහ දුන්නාට නාඩං මස්සිනේ පෙරපින් නැතුවාට. එහෙම සින්දුවක් තියෙනවා. දැන් එතකොට මේ වගේ අර මේ ඔය අර ජන ජීවිතය නිරූපණය කරන ගොවි ජීවිතය නිරූපණය කරන තව අපි අහලා තියෙනවානේ ඇල් හේනේ පැල් රකිද්දී කුඹුරේ කරල් කපද්දී කියලා එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගීතයක් තියෙනවා. මේකත් මේ ඒ වගේ ගීතයක්. එතකොට තව තියෙනවා මේ රෑපැල් රකින්න රෑපැල් රැකලා පැල් කවි කියලා නිදි නැති වෙහෙස් දෙන්නත බරයි නේද? ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයා ගාන ගීතයක් තියෙනවා. මේ පැල පුන්සඳ රැට ඇවිදින්නේනේ ගීතය ඒ වගේ එකක්. මේ වගේ අර එක ළඟ යන මාතෘකාව ඔස්සේ දිවෙන ගීත තියෙනවා. ඉතින් මම හිතනවා අපිට පුළුවන් චරිතයෙන් අර අපි අහපු වචන ටිකට වඩා හොඳ ප්‍රාණයක් එකතු කරමින් හැඟීමක් එකතු කරමින් ගීතය ගායනා කරන අපි හොඳ අත්පල සන්හඩක් දීලා ඔහුට ආරාධනා කරමු. කැටිගෙසි ගෙපැලේ පිරුණාට නිමල් සුවඳ මේ වට කර හැලුණාට රැත්
සොඳුරේ වියනොවන් ගම මෙහෙමයි රැට සිතාදී සැප සම්පත් හැරදාම නුඹ මා වෙත ආවේ කාටත් නොකියාම කඳුලක් නොදී රහසෙන්වත් පැතුසේම සොඳුරියේ නුඹ රැකගමිදිවි ඇති තෙක්ම සරුපස එක්ක අපි දෙන්නා ඔට්ටුවෙමු ගොඩ මඩ දෙකම පලබර කර සතුටුවෙමු සෙනෙහස හදේ පුරවා දිවි ගමන යමු මේගාල සැපයි සෙවනේ සීලෙයිමු මෙන් පසු සොඳුර ඉරමුදුනේ ලගින වෙලේ වෙරළිය ඇහිඳින්ට නොම යනු දෙගන් කැලේ හොල්මන් තියනවලු එහි ඇත් දෙබර ගලේ එතනදී බය වෙලයි ඩිංගිරි නැන්දා මාලේ රහසක් තිබේ සොඳුරියේ තව නුඹට නොකී තාමත් නේක සිත ඇතුලේ සතුට දකී එය නම් ඉතින් දැන් මට නොකියා නොහැකි කවදද මැනික කුළුඳුල් පුතු දැකිය හැකි දොළ ළඟ ඉහත්තේ මල්බර ඇටඹ ගහේ බකමෝනගේ උලලේ නගේ ගිය ඇසේ නිදිමත ටිකක් ඇවිදින් නුඹේ නෙතුද ගෙට යමු සොඳුර රැහඳ මිදුමෙන් වැහේ ගෙට යමු සොඳුර රැහඳ මිදුමෙන් වැහේ ගෙට යමු සොඳුර රැහඳ මිදුමෙන් හරිම ලස්සනයි.
හරිම ලස්සනයි. ඉතින් ඒ ෆාම් එක මැනේජර් මහත්තයෙකුට අරින්න ඕක කියන්න බෑ. ඒ තරම් ලස්සනට ඔහු ඒකට හැංගීම් දුන්නා. මොකද ඒ ලස්සන හැංගීමට තමයි අපි ආපහු ඒ ගීතය අහනවා නම් අහන්නේ. මම හිතනවා ඔබ අහයි කියලා. දැන් අර මේ වචන තමයි ඇත්තටම ප්‍රබලවම බලපෑම් කරන්නේ. ඒකනේ කියන්නේ ඔය පඬිතයා සහ මේ කවියා අතර තියෙනවලු හරිත බිමක්, කොළ පාටක්. පඬිතයා සහ කවියා අතර. පඬිතයා ඒ බිම ඇතුලෙන් තරණය කළොත් ඔහු ප්‍රඥාවන්තයෙක් වෙනවලු. ඒ කියන්නේ පඬිතයා මේ හරිත බිම තරණය කළොත් ඔහු ප්‍රඥාවන්තයෙක් වෙනවලු. හැබැයි කවියා මේ හරිත බිම තරණය කරොත් මුනිවරයෙක් වෙනවලු. ඒකයි කියන්නේ කවි කියන්නේ මේ පඬිතයා සහ කවියා අතර තියෙන වෙනස. එතකොට පඬිතයාට යන්න පුළුවන් ප්‍රඥාවේ මහිමය හොයාගෙන ප්‍රඥාවන්තකම මග්ග. හැබැයි මුනිවරයෙක් වෙන්න නම් කවියෙක් වෙන්නට ඕන. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ මේ මුනිවර සිතුවිලි අපිට හමු වෙන්නේ මේ කවිය ඇස්සේ. ඉතින් හැම තැනකදීම අපිට මේ හම්බෙන වචන ඇතුලේ අපිට ආයෙ හිතන්න ඉඩ හදලා දෙනවා. අපි අහපු ගීත හතරම ගත්තොත් සැමියා බිරිඳ, පියා දරුවෝ, මව ආපහු ඉන්නවා. ඊට පස්සේ ආපහු දරුවෝ මතුවෙනවා, බිරිඳ. මේ පවුල ඇතුලේ මම එක කිව්වේ ආරම්භයේදීම අපි මේ පවුලේ කතාවක් වගේ හරියට අපිට සතුටින් ඉන්න ලෝකයක් හොයනවා වගේ මේ කතාව අපි දැන් අවසන් ගීතේට එනකොටත් අපිට ඔබ හොයලා දෙන්නේ එහෙම ගීතයක්. පුතුනේ මේ අහගන්න. හරි ලස්සන ගීතයක් මේ අවසන් ගීතේ. මම හිතන්නේ මේ ගීතෙන් නැලවුණු අය තමයි මෙතන ඉන්නේ මට හිතෙන්නේ. ඒ කියන්නේ පුතුනේ මේ අහගන්න කියලා නිදාගත්ත කට්ටිය තමයි මේ ඉන්නේ. නේද? ඕකේ වජිර අපි හැම වෙලාවෙම ආදරය කිව්වහම අපි හැම වෙලාවෙම අපේ ඔළුවට දාගන්නේ මේ යන් කපල් එකක් ආදරය කරන එකනේ. ඕකේ ගැඹුරට ගියොත් ආදරය කියන එක දරුවන්ට කියන්නේ මව්පියන්ට ඔය ආදරේ කියන්නේ ඒක සීමාවක් නැහැ. ඕක හොයන්න ගියොත්. ඉතින් මේ ඇත්තට මේ සින්දුවේ වටිනාකම කියන්නේ මවකගේ දෙමව්පියන්ගේ දරුවට තියෙන ආදරය කොච්චර බලවත්ද කියන එක හොඳටම කියන සින්දුවක් මේක. ඉතින් ඒකයි මම මේ සින්දුව තෝරගත්තේ. ඇත්තටම කියනවා නම් අම්මලා තාත්තලාගේ තමන්ගේ දරුවන්ට තියෙන ආදරයට බැඳීමක් සීමාවක් unconditional right. ඉතින් ඒ හින්දා අපි හැම අම්මගේ තාත්තගේම මේක දකිනවනේ. ඉතින් මම හිතන්නේ මේක නැවත අපි අහලා අපේ ඔළුවට දාගන්න ඕන සින්දුවක් කියලායි මගේ හැඟීම. ඇත්තටම දැන් ඔය කල්යාණි ගංගා චිත්‍රපටයේ තමයි මේ ගීතය අපිට ඇහෙන්නේ. පීඑල්ඒ සෝම්පාල මහත්මයාගේ සංගීතය, කරුණානන්ද අබේසේකර මහත්මයා මේ ගීතය රචනා කරලා තියෙන්නේ. ඇත්තටම මේ අපි අහනවනේ දැන් ඔය බුද්ධාගමේ කියනවනේ වචනයක් මේ පුත්තාවත්තු මනුස්සානම් කියලා මේ මිනිස්සුන්ට තියෙන වස්තුව හොයාගෙන ගියාම වැඩිපුරම වටින වස්තුව මොකක්ද කියලා අහුවාම දරුවෝ. ඒ කියන්නේ මේ පුත්‍රයා කියලා කියන එක අපි මේ පුත්ත කියන අදහසින් ගත්තාම පුත්‍රයා කියලා කියනකොට ඇත්තටම දරුවෝ තමයි. ඇයි දරුවෝ සම්පත් වෙන්නේ? දැන් දරුවෝ හරියට නිකන් ව්‍යාපාරයක් වගේ නේද? සංරක්ෂණය කරන්න ඕන, පෝෂණය කරන්න ඕන, සංවර්ධනය කරන්න ඕන නේද? සිකියු, නර්චරින් and development මේ තුනම දරුවා ඇස්සේ තියෙනවා. ඒ කියන්නේ හරියට නිකන් අපි දරුවෙක් හදනවා කියලා කියන්නේ ලොකු වගකීමක්. අවසානයේ ෆයිනල් ප්‍රොඩක්ට් එකට අපි වගේ යන්න ඕන. ඔක අපි දරුවා ඉපදිච්ච දවසේ නම් දරුවව ගොඩනගාගෙන යන සමාජ මාර්ගයනේ අපි ගෙනියන්නේ. ඉතින් ගොඩක් වෙලාට අපි අවසනාන්ත විදිහට සමහර පවුල්වල දකිනවා මේක ගිලිහෙනවා. ඒ වුණාට අපේ අපේ ලාංකික බැඳීම, අපේ සමාජාශ්‍රය අපි ලංකාවෙන් මේ වගේ රටවල් වලට ඇවිල්ලා අපි ලංකාවෙන් ගෙනාපු අපේකම මෙහෙදි බැලුවාම අපිට ඒක ගොඩාක් මම හිතන හැංගෙනවා. මේ අපේ පවුල් සංස්ථාවල අපි ළමයි හදන විදිය, ළමයින්ව බලා ගන්න අපි නර්චර් කරන විදිය මෙහෙ නර්චර් කරන විදියට වඩා ගොඩාක් වෙනස්. ඉතින් ඒක තමයි මම හිතන්නේ අපේ තියෙන අනන්‍යතාවය, අපේ තියෙන ආදර බැඳීම. ඔව් දැන් මට හිතුණා ඔය දැන් දරුවන්ට තියෙන ආදරය දැන් අම්මලා තාත්තලා දැන් එහෙම නලවනකොට නැලවෙනකොට ඒ දරුවන්ට තියෙන ආදරය ගැන කතා කරනකොට දැන් මම පොඩි අනිත් පැත්තේ ආදරයක් මතු කරගන්න හිතුවා. දැන් අපි මේ ඉරහැංගිලා ටෙලිග්‍රෑම් එකේ අපිට හම්බුණු අම්මා, මම හිතන්නේ දිල්නි, මම දන්නේ නැහැ දිල්නි මම එහෙම කිව්වොත් වැරදිද කියලා.
මම දිල්නිගේ දැක්ක ලස්සනම ඇක්ට් එක තියෙන්නේ ඉර හැංගිලා එකේ. මොකද හේතුව ඒකේ රඟපාන්න නෙමෙයි වැඩිපුර තියෙන හැංගීම්. ඒ හැංගීම් මට වෙලාවකට දැන් මම මේ පස්සේ කාලෙක ඔක බලන්න පටන් ගත්තේ. මම දිගට ඇබ්බැහි වෙලා වගේ ඒ ඩ්‍රාමා එක බැලුවා. ඔබටත් පුළුවන් බලන්න නැති කට්ටියට ඉර හැංගිලා සර්ච් කරලා බලන්න මුල ඉඳලා අගට. ඒක හරි ලස්සන කතාවක්, හරි ලස්සන නාට්‍යයක්. දිල්නි මේන් රෝල් එක කරන මේ ඒ අම්මගේ හැසිරීම, මේ අම්මාගේ මේ හැංගීම් කොහොම ප්‍රකාශ කරාද කියලා හිතනවා දිල්නි. ඒ කියන්නේ හරිම ලස්සනයි ඒක. ඒ චරිතෙට දීපු පණ. දැන් එහෙම අම්මලත් ඉන්නවා නේද? දැන් එහෙම අම්මලා, එහෙම දරුවෝ රකින්න, දරුවෝ නිසාම ජීවත් වෙන අම්මලා නේද? ඒ චරිතේ ගැන චුට්ටක් මම කැමති චරිත ඔස්සේම මේ සින්දුවට එන්න පුළුවන් පාරක් හදාගන්න. වජිරයි ඇත්තටම මේ චරිතය ගත්තොත් ඒක ගමක ජීවත් වෙන ගැහණියක්. ඇය ඉතින් ඇගේ ස්වාමි පුරුෂයා, ඒ කියන්නේ ඇය නගරබද ගැහණු ළමයෙක්. එයා විවාහ වෙලා හෝ පැනලා මට මතක විදිහට නම් චරිත නිරූපණය එක ගෙදර ඩ්‍රයිවර්ත් එක පැනලා ගිහිල්ලා. ඉතින් ඔහු ගමක හරි දුප්පත් කෙනෙක්. ඉතින් එතනදී අය තමන්ගේ සියලුවර දේවල් අතහැරලා දාලා පෞල් ජීවිතය වෙනුවෙන් ඇවිල්ලා එහෙම ජීවත් වෙන කෙනෙක්. ඉතින් නාට්‍ය පටන් ගන්නකොටම ඇයට දරුවෙක් ඉන්නවා. ඉතින් ඒ දරුවා පුතෙක්. ඉතින් ඒ පුතා එතකොට ඒ විවාහයට කියන්නේ ස්වාමියාගේ අම්මා කැමති නැහැ. එතකොට එතන තියෙන නැන්දම්ම ලීලි ගැට්ටනයක්. ඉතින් ඒ දේවල් එක ඇත්තටම මේ ගමක් ඇතුළේ අපි ඇත්තටම අපේ ජීවත් වෙන අපි ගොඩක් නගරබදනේ. දැන් මම ඉපදිලා තින්නෙත් කොළඹයි. අපි සහ අපිට හැම මොහොතෙම දකින්න තියෙන්නේ අපි කොළඹ ජීවිත. හැබැයි අපිට හැංගි හොරා තියෙන මේ ගමවල් ඇතුළේ තියෙන දුක්ඛිත ජීවිත, ඒවැය තියෙන කතාවස්තුන් හරිම වෙනස්. ඉතින් මේකත් ඒ වගේ එකක් තමයි. එතනදී ඉතින් අර ඒ අම්මා මොන දේ නැතුණත් තමගේ දරුවා වෙනුවෙන් ගෙදරක ගිහිලා වැඩ කරනවා. ඒ කියන්නේ ඒක ඇත්තට මේ කතාව බැලුවොත් ඒක තව ගොල්ලන්ට දැනේවි. පුළුවන් නම් ඒක බලන්න. ඉතින් එතනදී ඇත්තට මට තිබුණ අභියෝගය දැන් මේ චූටි පුතා අවුරුදු 10ක. ඉතින් ඔහු මගෙත් එක්ක ඔහු රංගන ශිල්පියෙක්. ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක් අවුරුදු 10ක් වුණාට ඔහුගේ මට ලැබිච්ච සහාය තමයි මට මේ හැංගීම් හැම දෙයක්ම තව ඉස්මතු වෙන්න. ඔහු මට තුරුලට ආවත් මාව බදාගත්තත් අර මම අම්මෙක් නොවුනත් මට ඒ හැංගීම ඒක ඉබේම ආවා. ඉතින් ඒක තමයි මං හිතනවා අර සමහර අවස්ථාවන් වල හිතනවා අම්මෙක් වෙන්න ඕනෙත් නෑ. සමහරට ඒ හැංගීම් මෙහෙම වෙන්නේ නැති කියලා හිතන අවස්ථාවන් අපේ රංගන ජීවිතේ කලා මාධ්‍ය ඔස්සේ ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක දැන් මේ අපි කතා කරන මේ ගීතය ඒක වෙනම තැනක් ඉතින්. හොඳ මට මේ දැන් ඉර හැංගිලා බලනකොට මට මතක් වුණේ මේ දවසක් පැල නැති හේනේ සින්දුව. මම මේ සින්දුවට වෙන අදහසක් හොයාගෙන ඉන්න හදන්නේ. දවසක් පැල නැති හේනේ සින්දුව අපිට හම්බෙන අම්මා බලන්න. ඒ කියන්නේ ඒ අම්මා තමයි ඉර හැංගිලා එකේ ඉන්නේ. ඒ කියන්නේ දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැටුණා තුරුලේ හංගාගෙනම ඔබ තෙමුණා අම්මේ. මේ මං හිතන්නේ අර පුතාගේ සින්දුව මේක. පායනතුරු හිටිපියවර හිටියා ඔබ අම්මේ. දැන් හිටිපියවර හිටියා කියලා කියන්නේ මේ අම්මා පායනකම් ඔහේ ඉන්නවා. හිටිපියවර අර ගල් ගිල්ල වගේ ඉන්නවා. මොකද හේතුව අම්මට වටින්නේ මේ දරුවා. මොකද මේ තුරුලේ දරුවා තෙමේ කියලා තුරුලේ හංගගෙන ඉන්නේ. ඒකයි අම්මා හිටිපියවර තියාගෙන ඉන්නේ. එතකොට මේක රම්බණ්ඩා සෙනවිරත්න මහත්තයා ලස්සනට ලියලා තියෙනවානේ අර නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැగిරුණුදා බිරිඳකගේ සෙනෙහි ගියා යෝදෑලේ නැම්මේ ඔබ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ. දැන් ඒ නාට්‍යයේ ඉන්න අම්මට නින්දා එන තරම පිරිමි මුදලා ඒ කියන්නේ ඒකේ පිරිමි කියන්නේ තනි වෙච්ච ගැහණියෙකුට වෙන්න පුළුවන් උපරිම දේවල් වෙනවා. ඒතකොට ඒ නින්දා වැහි දරාගෙන හිටපු අම්මා අපිට පේනවා එතන. ඒතකොට මේ පුතාගේ කතාව. ඒ පුතානේ මේ කියන්නේ. දැන් මේ නැලවෙන පුතා වගේම මේ පුතාලත් ඉන්නවා අපේ සමාජයේ. එතකොට කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළඟ හඬලනකොට ඔටුන්න බිම දාදුවගෙන එන්න දෙක පිම්මේ මං එනතුරු ඉදිකට ළඟ ඉන්නවා දාමේ. මට පේන්නේ නාට්‍යයයි මේ සින්දුවයි එක සමරේඛාවේ ගමන් කරන දෙකක් වගේ. ඉතින් අර එහෙම පුතාලා කියන සින්දුත් තියෙනවා. දැන් ඒ අතරේ මෙහෙම පුතාලා දැන් සාමාන්‍යයෙන් මේ දැන් පුතා දුව කියලා කියන එක. දැන් ගොඩක් වෙලාවට මට නම් කියවෙන්නේ දුවටත් පුතා කියලා. දුවටත් පුතා කියලා කියන සමහරවිට ලොකු දෙන්න පුතාලා නිසා වෙන්නේ නැති. හැබැයි ගොඩක් වෙලාවට මේ දුවල කැමතිද ඇත්තටම පුතා කියලා. දැන් අමාලි කැමතිද පුතා කියලා කවුරු හරි කතා කරනකොට. ඒක කියනකොට
හිතනවද පුතා කියන එක කොහොමද දැනෙන්නේ? දැන් දුවෙකුට පුතා කියලා කිව්වහම නිකන් ඒක සතුටක්ද දැනෙන්නේ දුකක්ද දැනෙන්නේ? කියාගෙන නැති මගේ ඇස් දෙක කඳුළු. තාත්තගේ ආදරය ගැන කියන්න වචන නැහැ. sorry. මේ දැන් ඔයගලගේ කතාවලදී ඉස්සෙල්ලා කියපු කතා දෙක තුනකදීත් මට ඇත්තටම ඇඬුණා. මේ තාත්තා කෙනෙක් ඒ කියන්නේ දැන් තාත්තා මට පුතා කියලා කතා කරන තැන්වලදී මට අයියා කෙනෙක් ඉන්නවා. තව නංගි මල්ලි දෙන ට්වින්ස්ලා. එතකොට තාත්තා අයියටත් පුතා කියලා මට පුතා කියනකොට මගේ හිතට එන්නේ පුදුම නිකන් ආඩම්බරයක්, ගාම්භීරත්වයක්. ඒ වගේම තාත්තා කියලා තියෙන දෙයක් තමයි අයියා පිරිමි කෙනෙක්. ඒ වුණාට ජීවිතේ ඉස්සරහට යනකොට ඔයාගෙනුත් මම බලාපොරොත්තු වෙන්නේ ආඩම්බර වෙන්න පුළුවන් ගමනක් කියලා. ඉතින් අද වෙනකොට මම කරලා තියෙන දේවල් වලින් එයා කතා කරන හැමදාකම එයා හරිම ආඩම්බරින් මාත් එක්ක කතා කරන්නේ. මම මගේ පුළුවන් උපරිම තාත්තට ආඩම්බර වෙන්න පුළුවන් තැනක තාත්තව තියලා තිනවා කියලා මං හිතනවා. කතා කරගන්න බෑ වචනින් නෑඬෙනවා. ඇත්තටම මේ එහෙම දූලා දැන් දූලා ගොඩක් ඉන්නවනේ දූලට පුළුවන් Tamanට දැනෙන හැඟ දැන් කවුරු හරි පුතා කියනකොට දැන් එහෙම මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ මොන වගේ අදහසක්ද තියෙන්නේ දැන් ඇත්තටම මේ දරුවෝ නලවල හදන දරුවෝනේ නැලවෙන්නේ නැති හැදිච්ච දරුවෙක් ඉන්නවනම් ඒ හරිම අතලොස්සක් හැම දරුවම හැදෙන්නේ නැලවිලා මම ඔබ අපි හැම දෙනාම මේ නැලවිල්ලේ රස නැල්ලත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ නැලවෙන්නේ නැතුව අපි දරුවෙක් හදලා නැහැ කවදාවත් මම හිතන්නේ ඔබ දරුවෙක් හදලා නැතුව ඇති නලවන්නේ නැතුව එතකොට මේ හැම දරුවම නැලවිලා හැදුණු දරුවෝ එතකොට මේ නැලවිලා හැදිච්ච දරුවෝ සැනසීලා ඉන්නවා දකින්න තමයි අපි කැමති ඉතින් ඒ නිසානේ දැන් අපි මේ ඇවිල්ලා මෙහි මෙච්චර මේ දුකක් විඳින්නේ ඇයි අපිට සැනසීලා ඉන්නට වැඩිය දරුවන්ට සැනසීලා ඉන්න පුළුවන් ලෝකයක් හදන්න මම හිතන්නේ මේ නවසීලන්තේ ආපු හැම කෙනාගේම කතාව ඒක වෙන්නේ නැති. ඉතින් ඒ නිසා මේ දරුවෝ ගැන කතා කරන දැන් අපි මේ කතාවේ අවසාන හරියට එන්නේ. ඉතින් සමහර වෙලාවට මේ අර දුවරුන්ට ඒ පිරිමි හයිය දුන්නාම දැන් තාත්තා කිව්වහම පුතේ කියලා කිව්වහම එනවනේ පොඩි පිරිමි හයියක් නේද දැන් අමාලිගෙත් ඒක තියෙනවා ටිකක් අඩු වැඩි වශයෙන් ඒකනේ තනියෙන් දේවල් කරන්නේ නේද ෂෝස් එහෙම කරන්නේ නැද වලි එතකොට දැන් එහෙම කිව්වහම මේ ගොඩක් වෙලාවට ඒ නිවෙස් වල පාලන බලය අතට ගන්න ඒ මට්ටමේ චරිතවලට පුළුවන් වෙනවා. ඒ කියන්නේ අර සෝමාරි දූවරුන්ට වැඩිය නේද? අර ඒ පිරිමි භාග ඉන්න ගැහණු නිවසේ පරිපාලනය ගන්නවනේ ටිකක් තමන්ගේ අතට. හොඳට හොයලා බලන්න එහෙම පවුල් තමයි දිනලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙම පවුල් තමයි ජීවිතේ දිනලා තියෙන්නේ. කියන්නේ වයිෆ් ගේ කන්ට්‍රෝල් එක තියෙන තැන් තමයි සම්පත් නිකන් බලන් ඉන්න නිකන් ඔව් එහෙම තමයි ඉතින්. නේද? එහෙම තමයි. එහෙම පවුල්. කියන්නේ වයිෆ් ගේ දැක්ම තමයි ගොඩක් වෙලාවට පවුලේ දිශානතිය තීරණය කරන්නේ. ඉතින් එහෙම අර නැම්මක් තියෙන තැන් ඇත්තටම දියුණු වෙලා තියෙනවා. මම එහෙම දැකලා තියෙනවා. මම මේක විශ්වාස කරනවා. ඒ කියන්නේ අර ඒ තාත්තලා දීපු පුතේ කියන වචනෙන් තමයි ඒක එන්නේ. මේ බිරින්දෑවරු. අනිවාර්යයෙන්ම අපේ ගෙදර නම් එහෙමයි පුතාලා ඇවිල්ලා මොන හරි මගෙන් ඇහුවොත් තම මගෙන් අහන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් ඇත්තටම අපේ ගෙදර එහෙම කියලා මගෙන් ඇහුවොත් මම අපේ ගෙදරත් එහෙම තමයි ඉතින්. නේද? ඒතකොට දැන් ඒ කියන්නේ අම්මලගේ දැක්ම හරි වෙනස්. අම්මලා හිතන විදිය හරි වෙනස්. සමහර වෙලාවට දැන් මම මේ අපේ ගෙදර අද කට්ටිය නැති නිසා මම කියන්නම් නිකන් හරිද මේ ඔය මේ කොල්ලෝ දැන් කොල්ලෝ ටිකක් තරුණයිනේ. උන් ඉතින් කෙල්ලොත් එක ඉටි ගමන් පොඩි කතාවල් වලට යනවා. රයිට්. එහෙම ගියාම දැන් එහෙම කෙල්ලොත් එක්ක කතා කරනකොට මම සමහර වෙලාවට බකට් එක දැම්මම අම්මා ඉන්නේ උන්ගේ පැත්තේ. ඒක හැබැයි සමහර වෙලාවට මම අර පැත්තට ගියායින් පස්සේ අම්මා ඉන්නේ අනිත් පැත්තේ. හැබැයි මම ඒක පොඩ්ඩක් ලිහලා දෙකට කපලා බැලුවායින් පස්සේ ඒ තැන්වල අපේ විෂන් එක වෙනස්. ඒ කියන්නේ අම්මා ඒක දකින විදිය සමහර වෙලාවට එයා හරි මම හරි කියලා කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ මම දකින විදියට නෙවෙයි දකින්නේ. හේතුව තමයි අම්මලගේ විෂන් එක හරිම ෆෝකස්. ඒ කියන්නේ ඒ ෆෝකස් එක අපි ෆෝකස් වෙලා නෙවෙයි අපි හිතන්නේ. අපි හිතන්නේ out of the focus අපි මේ මොහොතේ හිතන්නේ. හැබැයි අම්මලා එහෙම නෙවෙයි. අම්මලා
to the point හිතන්නේ. ඒකට අම්මලට හරි කියලා පේන්නේ හරි දෙයම තමයි. වැරදි දේ නෙමෙයි. ඒ නිසා මම හිතනවා අපිට මේ ගීතෙන් අවසන් කරන්න පුළුවන් ඔබේ සහයෙන් අපිට සංක්ෂිප්ත අවසානයක් දෙන්නකො නිකන් පොඩි. ඔය පැත්තෙන් ඔඩියන්ස් එකෙන් අපි අවසාන සින්දුව අහන්න හදන නිසා. අපේ කතා දැන් ගොඩක් වෙලාවට අවසානයි. මගේ කතාව අවසානයි. සසිරි ඔස්සමඩ ස්තුතියි කියන කලින් පොඩි අදහසක් ඔඩියන්ස් එක පැත්තෙන් එනවනම් අපි කැමතියි අද අවසන් කරන්න වැඩසටහන. ඉතින් මම හිතන්නේ මේ සින්දු හතර පටන් ගත්ත මුල් දවස් ඉඳලම හැමදාම වරද්දන්න නැතුව ආවා. හැමෝටම මේ මහන්සි වෙලා නවසීලන්තේ ජීවත් වෙන හැමෝටම බෙහෙස බින්දක් නැති කරගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් වජිර සහ මේ හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් අපි හැම පැත්තක්ම කවර් කරනවා. මේ බුද්ධාගමන කතා කරා, ගමට ගියා, නගරයට ගියා, හැම පැත්තටම ගියා. ඉතින් යශෝදරා ගැන කතා කරා. මම ගොඩක් කතා කරා. ඉතින් මම ඒකට පොඩි කැලක් ඇඩ් කරන්නම් වජිර. යශෝදරාගේ ගුණ මම දන්නවා සිද්ධාර්ථ බෝසත් ගිහි ඇත්තල ගියාට පස්සේ යශෝදරා හැමතිස්සෙම බැලුවා මොකද්ද කරන්නේ. විස්තර හම්බුණා. ඉතින් කන් නැතුව ඉන්නවා කියලා කිව්වම යශෝදරා කන් නැතුව හිටියා. දුෂ්කර ක්‍රියා කරනවා කියලා දැනගත්තම දුෂ්කර ක්‍රියා කරා. ඉතින් මම මේ කතාව සම්බන්ධ කරන අපේ මේ මට මේ ළඟ දෙහිච්ච කතාවකට. ඉතින් මෙහි දැන් ගොඩක් කට්ටිය කැමතිනේ මේ ශරීරයේ බර අඩු කරගන්න. ඉතින් වයිෆ් මහත්තයා වැට්ටි ගිහලා එනකොට මහත්තයා හරි මහත හින්දා හැමතිස්සෙම කරන්නේ මේ එන්න කලින් හොඳට කනවා වයිෆ්. ඉතින් ආවට පස්සේදී දෙන්නට කෑමක බෙදලා තියෙනවා. හරි හැන්දක් දෙකක් තමයි බත් තියෙන්නේ එළවලු පොඩ්ඩක් එක. ඉතින් හස්බන්ඩ් හරි සන්තෝෂයි. බලන්න මම ගැන හිතලා මම එනකම්ම කෑම කන්න බලන් ඉන්නවා. හරි පොඩ්ඩයි කන්නේ. ඉතින් එහෙම අවස්ථාවල් අපිට හම්බෙන වෙලාවක බලන්න යශෝදරා සංසාර ගමනක ඒ වගේම ඉඳගෙන අච්චර දුර කැලේක දුෂ්කර ක්‍රියා කරන බෝසතාණන් වහන්සේ විදියටම ජීවිතය ගත කරපු එක මහා සංසාර පුරුද්දක් ඇත්තම නේද? ඉතින් අර ඔබ කිව්ව කතාව හරියටම හරි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කලින් යශෝදරා එහෙම තීරණය කරෙත් කොච්චර රහත් බව ලැබුවත් මං හිතන්නේ ඒක හිතට සුවයක් දෙන කරුණක් හින්දා. ඉතින් ඔබ අද දවසේ ගොඩක් අපේ මව්වර ගැන කතා කරා. පියවරුන්ටත් වැඩි ඇත්තටම යශෝදරා ගැන කතා කරා. ඉතින් මේ ප්‍රතිඵල තමයි අපේ මේ ඉන්න හැම මව්වරුන් හැම කෙනෙක්ටමත් මේ යශෝදරා වගේ අපි කතා කරපු යශෝදරා වගේ තවත් යශෝදරාවක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ස්තුතියි ක්‍රිෂාන්. ඇත්තටම මේ තව අපිට ඒ වගේ පුංචි පුංචි අදහස් වලට යන්නත් පුළුවන්. ඒ වගේම කතා වලට යන්න පුළුවන් අවසානයේට ඉස්සෙල්ලා. තව දෙයක් එකතු කරන්න තියෙනවා. සමහර විට යශෝදරා සිදුහත්ගේ බිරිඳනේ. සමහර විට සොක්‍රටිස්ගේ බිරිඳ වගේ වුණොත් කොහොම තියෙයිද? ඒකත් නරෝ නේද? සොක්‍රටිස්ගේ බිරිඳ වගේ වුණොත් සාන්තිප්පේ වගේ වුණොත් මං හිතන විදිහට බහුතරයක් ඉන්නේ සොක්‍රටිස්ගේ බිරිඳ වගේ බිරිඳ තමයි. සමහර විට සොක්‍රටිස්ගේ බිරිඳ වගේ වෙන්නත් පුළුවන් යශෝදරා. ඒ නිසාම මේ කලකිරලා ගියත් දන්නේ මම පුංචි කාලේ මම අවුරුදු 16 දී විතර ඕලෙවල් වලින් පස්සේ අර හම්බෙන රිසල්ට් එනකම් පොඩි කාලයක් ඒ කාලේදී කියව බවතරණය කියලා පොතක් මාටින් වික්‍රමසිංහ ලස්සන පොතක්. මම දන්නවා වජිර කියවලා ඇති කියලා. මම තුන් පාරක් විතර මේක කියුවා. හැබැයි ඒකට ගොඩක් මං හිතන්නේ දැඩි විවේචන එල්ල වෙච්චි මාටින් වික්‍රමසිංහගේ කෘතියක්. ඒක මං හිතනවා හැමෝටම ඒක පොඩ්ඩක් හොයලා කියවන්න. ඔය මේ සිද්ධාර්ථගේ චරිතය, යශෝදරාගේ චරිතය සහ ඇත්ත ලෝකයේ මාටින් වික්‍රමසිංහ ලස්සනටම අවලා තියෙනවා බවතරණී කෘති. ඇත්තටම මේ බවතරණය හරියට කිව්වනම් අපිට මෙහෙම වෙන්නේ නැහැ අපේ රටේ. ඔව් ඒක හරි. බවතරණය හරියට කොන එකනේ කියන්නේ දැන් ඔය මනසට තටු දෙන එක ලේසි නෑලු. තටු කියලා කිව්වහම අපි මනසට තටු දෙන එක ලේසි නෑලු. තටු දුන්නයින් පස්සේ මනසට පියාඹන චරිතයක් කරන්නත් පුළුවන්. ඒ වගේම අනිත් පැත්තට යන්නත් පුළුවන්. ඒ කියන්නේ බිරිඳත් එහෙම තමයි. බිරිඳට පුළුවන් සැමියාගේ මනසට තටු දෙන්නත් පුළුවන්. ඒ වගේම තටු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තටු වෙන්න කියන්නේ අර පෙරේත තටුවක් දෙනවා කියලා කියන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තනිකර මිනිස්යාගේ ජීවිතය අනිත් පැත්තට හරවන්නත් පුළුවන්. මනසට තටු දීලා ඉහළට ගමන් කරන්නත් පුළුවන්. ඒකයි මම කිව්වේ අර ගොඩක් බිරින්දෑවරු තමයි පවුල් දිහා බැලුවාම සාර්ථක නම් ගොඩක් වෙලාවට ඒ ක්‍රෙඩිට් එක බිරිඳට යන්නම ඕන. හොඳනේ මම ඉන්නේ එතන. ඒ කියන්නේ බිරිඳට ඒ ක්‍රෙඩිට් එක යන්න ඕන.
ඒ කියන්නේ බිරින්දෑවරු සාර්ථක නොවන තැන්වල පිරිමි සාර්ථක නෑ කියලායි මම හිතන්නේ. මගේ පෞද්ගලික හැඟීම. ඒකට විවිධ මත තියෙන්නට පුළුවන් පක්ෂ සහ විපක්ෂ. මගේ පෞද්ගලික අදහස. මේ අජිර මේ චුටි එකක් එකතු කරන්න වජිර කිව්වේ ලොකුව කතාව තුළ තිබ්බ ලොකු දෙයක් තමයි මම දැක්කේ මේ යශෝදරාට ඒ තිබ්බ ගෞරවයට බුද්ධ චරිතය වැඩියානේ. ඒක ලොකු කීපු විදිහ හරි ලස්සනයි. වජිර ඔයගෙම කතාවක් කියලා තියෙනවා මේ රූපවාහිනී වැඩසටහනක මේ දුක්ගන්නාරාලාප වැඩසටහනේ හරිම ලස්සන තැනක්. ඒ වජිරේ අවස්ථාව හරියට ගන්නවා. ඒක ඔයගලන් බලන්නේ වජිරගේ කවිදායක ගීතායක් වැඩසටහනේ දුක්ගන්නාරාලේ වැඩසටහනේ එයාට ඇඬෙනවා දුව ගැන කියනකොට. එතකොට වජිර කතාවක් කියනවා මේ සිදුවත් චරිතයට දුවෙක් හිටියනම් සමහරට එයා යන්නේ නැති වෙයි කියලා. හරිම ලස්සන තැනක් ඒක. ඔයගලන් බලන්නේ වැඩසටහන පොඩ්ඩක් හරිම ලස්සනයි. ඔව් ඒක උනේ මම මේ ඉක්මනට ඒක කතාවත් කියලාම යන්නම් මේ සින්දු අහන්න. වැඩ දැන් කාලය හරි නිසා මේ දුක්ගන්නාරාලගේ දුකාගේ දුව රට යනවා මේ ඩිග්‍රී එකට. ගියාන් පස්සේ යාට ඒ කවිය කියවන්න හම්බ වෙනවා. කවිය කියවන්න හම්බුනාම යාට දුවෙක් ඉන්නම ඕන පණයද්දි ළඟ ඉන්න තමයි ඒ කවියේ තියෙන්නේ. යාට ඒක ඇඬෙනවා. දැන් ඇඬනකොට මට කරගන්න දෙයක්වත් නැහැ. මොකද හේතුව මේක අඬනවා. දැන් මම මේ ප්‍රෝග්‍රෑම් එක දුවන්නත් එපා. ඊට පස්සේ මට ඒ වෙලාවේ මම කිව්වා මේ ඇත්තට මම ඒක හිතන එකක්. මම හිතනවා දැන් බලන්න අපි කතා කරන්නේ වෙස්සන්තරාත්ම ගැන. වෙස්සන්තරාත්ම ඉන්නවා ජාලිය ක්‍රිෂ්ණජිනා දෙන්නෙක්. හරිද? ජාලිය ක්‍රිෂ්ණජිනා දෙන්නෙක් ඉන්නවා වෙස්සන්තරාත්මේ. ඒතර බුදු වෙච්ච ආත්මේ ඇයි රාහුල විතරක් ඉන්නේ? මට තාම තියෙන ප්‍රශ්නයක් ඕක. දැන් මම මගෙන් අහන ප්‍රශ්නයක්. ඇයි බුදු වෙච්ච ආත්මේ රාහුල කුමාරයා විතරකට ඇයි ක්‍රිෂ්ණජිනාට මොකක්ද උනේ? සමහරු කියනවා පස්සේ උත්පලවන්න මම හිතන උත්පලවන්න තෙරණින් වහන්සේ වගේ වෙලා එහෙම ආවා කියලා කියන උත්පලවන්න වගේ මට මතක විදියට මගේ මතකේ නිවැරදි නම්. ඒතර මම හිතන්නේ රාහුල කුමාරයා විතරක් හිටියේ මේ ගමන පහසු කරන්න. දුවෙක් හිටියනම් මලාට යන්න හම්බෙන්නේ නැහැ කියලා මම නම් කියන්නේ. ඒ කියන්නේ එහෙම විශ්වාසයක් මගේ තියෙනවා. මොකද ඒ තරම් අර තද බැඳීමක් තියෙන නිසා. ඉතින් ඇත්තටම මේ අර විශිෂ්ට මිනිස්සෙක් දැන් අර මේ අපි කතා කරන හැමතිස්සෙම මම මේ ස්ත්‍රීවාදීව කතා කරනවා නෙවෙයි. මම මේ ඇත්ත කියන්නේ. ඒ කියන්නේ පිරිමි ප්‍රශ්න ගැන හිතනකොට හරි ළඟ හිතන්නේ. ඒ කියන්නේ ඒක අර මේ හරි ළඟ විසඳුන්නේ හිතන්නේ. හැබැයි මේ බිරින්දෑවරු හිතන්නේ බර්ඩ් වීව් එකෙන්. ඒ කියන්නේ කුරුළු ඇසින් ඉහළට ගිහිල්ලා තමයි ප්‍රශ්න ගැන හිතන්නේ. අර කුරුල්ලෙක් වගේ ප්‍රශ්න ගැන හිතන්න කියලා කියන්නේ ගොඩක් රට ඉවසලා දරලා කල්පනා කරලා හොඳට බලලා තමයි විසඳුම දෙන්නේ. ඒක මේ අපි මේ දකින්න ළඟ කෑල් නෙවෙයි ඉන්නේ. ඉතින් ඒ නිසා තමයි අර මම කියන්නේ හැමතිස්සෙම ඒ බිරින්දෑවරු තමයි ගොඩක් වෙලාවට පවුල් ගොඩනගන්නේ කියලා. දැන් එහෙම ගොඩනැගිච්ච තැන්වල තමයි ඔබ ඉන්නේ. සමහරවිට ඔබ මේ රටේ මේ විදිහට ජීවත් වෙන්නෙත් ඒ වගේ සමහරවිට ආපු ඩිසිෂන් නිසා වෙන්න ඇති. ඒවයි පොසිටිව්ස් නෙගටිව්ස් තියෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඒ නිසා අපි හැමතිස්සෙම පිරිමියෙක් නම් හැමතිස්සෙම ගැහණියට ගෞරව කරන මිනිහෙක් වෙන්න ඕන. ඒක දරුවන්ට උගන්වන්නත් ඕන. එහෙම වුණොත් දරුවොත් හැමදාම ගැහණියට ගෞරව කරන දරුවෙක් බවට පත් වේවි. ෆෝන් නැස්සේ ඔය වෙන අලකලංචි සියල්ලම අම්මලා තාත්තලා මේක කියලා දීලා තිබ්බනම් ලංකාවේ දරුවන්ට කවදාවත් ගැහණු දරුවන්ට මෙච්චර දුක් විඳින්න වෙන්නෙත් නැහැ. සෝෂල් මීඩියා වල මෙහෙම අපහාස විඳින්න දෙන්නෙත් නැහැ. මම කියන්නේ දරුවෙකුට සෝෂල් මීඩියා ඇතුළේවත් ගැහණියෙකුට අවමන් වෙන කමෙන්ට් එකක්වත් දාන්න දෙන්න එපා. එතකොට තමයි ඔහුගේ ජීවිතේ කවදක හරි එළිය වෙන්නේ වර්ණවත් වෙන්නේ. ඉතින් අපි මම හිතන්නේ ගොඩක් කතා කරා. අපිට මේ සින්දු අස්සෙන් පොඩි වදිර ඔයා කියපු දෙයක් මම සිද්ධාර්ථ කුමාරයාට දුවෙක් හිටියා නම් සමහරට අභිනිෂ්ක්‍රමණය කරන්න යන්නේ නැහැ කියලා ඔව් ඇත්ත. සද්ධර්ම රත්නාවලියේ තියෙන අටවිසි බුදුන් ගැනම ඉන්නේ පුතෙක් විතරයි. අටවිසි බුදුන් හැමෝටම ඉල්ලන්නේ බුදුවරෙක් කියන ඉන්න පුතෙක් විතරයි. ඒකට හේතුවක් තියෙනවා. පියෙක් වශයෙන් දුවෙක් ඉන්නවා නම් ඒක කරන්න බෑ. පියෙක් වශයෙන් දුවෙක් ඉන්නවා නම් ඒක කරන්න බෑ. ඒක තමයි ඒකට හේතුව. අනිත් එක තමයි මම කියන්න ඕනේ හැම ගැහණියක් ඝනම අඩු වැඩි වශයෙන් යසෝදරාවක් ඉන්නවා. හොඳයි බොහොම ස්තුතියි. හරි ලස්සන කතානකින් අපිට නවත්තන්න පුළුවන් කතාව. සෑම අපිට අවසානයක් දෙන්න අද වැඩසටහනට සමාප්තියකට. ඉතාම හොඳ වැඩසටහනක්. වජිර thank you ප්‍රභාත් මේව ඕගනයිස් කරනවට. ඒකම
අපි දන්නවා අද වෙන වෙලාවේ ලංකාවේ ලොකු විපතක් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ අපි ප්‍රෝග්‍රෑම් එක කරනවද නැද්ද කියලා තීරණය කරා. ඒ වුණාට අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්නේත් අපි ආදරය, සෙනෙහස, අපේ ලැබියාව, අපේ රට, අපේ ගම ගැන. ඉතින් ඒ හින්දා අපි හැමෝගෙම ඉල්ලන්නේ පුළුවන් විදියට අපි සහයෝගය දෙමු අපේ රට ගොඩනගා ගන්න. ඉතින් මේ වෙලාවේ හැමෝම එක්කව වෙලා අපි ඉදිරියට යමු. ඉතින් ඒක තමයි මට දෙන්න පුළුවන් පණිවිඩය මේ වෙලාවේ. හොඳයි, බොහොම ස්තුතියි අද අපේ ආරාධනය පිළි අරගෙන බෑ කිය වැඩට ආවට. ඒ වගේම දිල්නි, චරිත් දෙන්නටම ස්තුතියි. විශේෂයෙන් ගොඩක් ඕක්ලන්ඩ් වල ඉන්න දෙන්නෙක් නෙවෙයිනේ. ඒ කියන්නේ ඕක්ලන්ඩ් වලට ළඟපාත දෙන්නෙක් නෙවෙයි, ටිකක් දුරින් ඔවුන් ඉන්නේ. දුරින් ඉන්න ඔවුන්ගේ රැකියා කටයුතු, ඒ ෆාම් එකේ වැඩ, ඒ දේවල් නිසා. ඉතින් ඒ දුර ඉඳලත් අපිට ලං වුණාට බොහොම ස්තුතියි. අවසන් කරන්න ඔබටත් අවස්ථාව තියෙනවා. වජිරේ ගොඩාක් ස්තුතියි ආරාධනා කරාට. ඇත්තට මේ වැඩසටහනට මට ආරාධනා ලැබුණේ මීට ගොඩක් දවසකට කලින් අපේ චින්තක අයියාගෙන්, චින්තක තිසේරා. ඉතින් ආපු දවස්වල ඉඳලම මේ වැඩසටහන පටන් ගත්ත දවස්වල ඉඳලම ඔහු කිව්වා නංගි එකතු වෙන්න මේ වැඩසටහනට කියලා. ඉතින් මගේ හස්බන්ඩ්ගේ වැඩ කටයුතුත් එක්ක තමයි චුට්ටක් එහාට මෙහාට උනේ. ඉතින් හැබැයි සන්තෝෂ වෙනවා කාලයක් ගිහිල්ලා හරි ඔබත් එක්ක මේ වැඩසටහනට සහභාගී වෙන්න ලැබීම පිළිබඳව. ඒ වගේම ඉතින් අද දවසේ අපිත් එක්ක මේ විදිහට එකතු වෙච්ච අපේ බලන්න ආපු හැම කෙනෙකුටමත් ගොඩාක් ස්තුතිවන්ත වෙන. ඒ වගේම මේ විදිහට වටිනා කියන වැඩසටහනක් නිර්මාණය කරපු මේ කණ්ඩායමටත් මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේ මේ සංගීත කණ්ඩායමටත් ගොඩක් ස්තුතියි සංගීතයේ අපිට ලස්සට සැපෙවුවට. අර මේ කතාවක් තියෙනවා මේ බලන ඇස් ගණනට වැඩිය වැදගත් පිරෙන ඔලු ගණන කියලා. ඒ කියන්නේ අපිට ගොඩාක් පිරিলা ඉන්න පිරිසකට වැඩිය මේ පිරෙන ඔලු තියෙන එක. එහෙම නැත්නම් මේ හිතන මිනිස්සු 10ක් හිටියත් ඇති කියන දැන තමයි මම හැමදාම විශ්වාස කරන්නේ. මේ මෙතන හිටපු හැම දෙනාම ඒ වගේ අර පිරිච්ච මිනිස්සු, ඒ පිරිච්ච මිනිස්සු හැම දෙනාටම ආදරෙයි, ස්තුතියි මේ වැඩසටහනට ආවට. ගීත ගායන එකතු වුණු දොන් පතිරණ, සරත් ගම්ලත්, චරිත් ෆොන්සේකා, ඊළඟට රුවිනි කෞශල්‍ය ඊළඟ ගීත ගායනා කරන. අපි රුවින්ටත් ආරාධනා කරනවා එන්න. ඔබේ අත්පොළ සංහඬකින් අපි ඔහුට ආරාධනා කරමු. ඒ වගේම මේ කීබෝඩ් වාදනයෙන් සවාන් හේෂාන්, ඒ වගේම ගිටාර් වාදනයෙන් රොහන් ෆොන්සේකා, බේස් ගිටාරයෙන් හැඩ කරන්නට අපිත් එක්කතුනේ මදුෂාන් පෙරේරා, ඒ වගේම පර්කෂන් වාදනයෙන් වරුණ ගාල්ලගේ. ඉතින් සවාන්ට, රොහන්ට, මදුෂාන්ට, වරුණටත් අපි හොඳ අත්පොළ සංහඬක් දෙමු. අද මේ වැඩසටහන රසවත් කරන්න එකතු වුණාට. ඉතින් රුවිනි කෞශල්‍යගේ ගීතෙන් වැඩසටහනට සමාප්තියක් අරගෙනෙමු. ආයෙත් ස්තුතියි ඔබ ආවට සින්දු 4ක ආදරය වෙනුවෙන්.
අපයි දෙන්නා හත් දෙයනේ දෙයනේ කියලා චූටි කුරුල්ලා හිඹලා මහයන් විලාප දුන්නා කොයි කාගෙත් සැප දුක බලනා මේ මුළු දුන්නෝගෙට ලොක්කා සුදු පුතා බදාගෙන හඬනා ඒ මවගේ දරු දුක දැක්කා හිත උණු වීලා නොකම්පාවෙන් වැහි බිඳු ආසටද ගත්තා පායා හිරු පෙරවාගේ දිලුනා වනමල් පිපිලා නටුවා ඉන්පසු අම්මයි අප්පයි චුට්ටයි සතුටින් කල් ගෙව්වාලු සුවසේ පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න ස්තුතියි ස්තුතියි. ඒ වගේම මතක් කරන්න ඕන තවත් පුංචි නිවේදනයක් තියෙනවා. හෙට තියෙනවා මේ කාබූඩ් ඩෝන කෝන වැඩසටහන 586 ග්‍රේට් සවුත් රෝඩ් ග්‍රීන්ලන්ඩ් ඕක්ලන්ඩ් තියෙන්නේ. ග්‍රීන්ලන්ඩ් වල තියෙන්නේ 586. එතන මේ ෆුඩ් එකන මේ වියලි ආහාර ද්‍රව්‍ය හවුස්හෝල්ඩ් අයිටම්ස් එතකොට දරුවන්ට අවශ්‍ය කරන දේවල් එතකොට ඇඳුම් පැළඳුම් මේ වගේ මේ විවිධාකාරයේ පරිත්‍යාග සිද්ධ කරන තැනක් කවුරුත් පරිත්‍යාග දෙන්න එන්නේ තමන්ට ගිහිල්ලා අරන් එන්න තියෙන්නේ කාබූඩ් ඩෝන කෝන කොන්සෙප්ට් එකේ තියෙන්නේ ඔබට අවශ්‍ය කරන දෙයක් ඒ කාබූඩ් එකෙන් අරගෙන එන්න පුළුවන් විදිහ. එහෙම නේද සම්පත්? එහෙම කොන්සෙප්ට් එකක් තියෙන්නේ. ඒ නිසා දන්න අයට අවශ්‍යතාව තියෙන අයට ඒ පණිවිඩය දෙන්න ඔවුන්ට පුළුවන් ඒ තැන් වලින් ඒ දේවල් ලබා ගන්න. ඒ වගේම 12 වෙනිදා තියෙනවා ආලේ 13 තියෙනවා ආලේ තාලේ මේ වගේ ලස්සන රසවින්දන වැඩසටහනක් අපි 13 වෙනිදා ඒටත් සහභාගී වෙන්න ආරාධනා කරනවා. ඒ දෙන්නත් හරි රසවතුන් දෙදෙනෙක්. ඉතින් ඒ නිසා ඒ වැඩසටහනටත් සහභාගී වෙන්න ආරාධනා කරනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා අපිට මේ ප්‍රමිසස් එක මේ වගේ වැඩකට පාවිච්චි කරන්න දීපු තිමිර අලහකෝන් ඇතුළු ඔරකල් ටීම් එකට. ඒගොල්ලොන්ගේ අවස පැයක් විතර කැප කරලා අපිට මේක සෙටප් කරන්නත් ඉඩ හදලා දුන්නා අපේ වැඩසටහනට ඔෆිස් අවර්ස් වෙලාවේ. ඉතින් ඒ නිසා අපි ඒටත් ස්තුතිවන්ත වෙනවා. රිෆ්ලෙක්ෂන් ටීම් එකට ස්තුතියි. හැමදාම ලස්සනට මේ වැඩේ ඕගනයිස් කරලා ඔවුන් මේකට කැප වෙලාම ඉන්නවා. ඉතින් ඔවුන් හවස අපිට කලින් පැය ගානකට කලින් එනවා. ඒ වගේම අපි ගියයින් පස්සේ තමයි ඔවුන් යන්නේ. ඉතින් ඒ තරම් දැඩි කැපවීමක් කරමින් මේ රසවින්දන ගුණය වැඩි කරන්න අපිත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්නවට බොහොම ස්තුතියි. අපි මේ හැම දිනාටම අත්පොළ සනහක් දීලා වැඩසටහන නිමා කරමු. ඔබට සුබ රාත්‍රියක්.